මාව ඇහෙනවද හැමෝටම ක්ලියර්ලි? ස්ක්‍රීන් එක පේනවද? හැමෝටම ඇහෙනව පේනව නේද? හරි. අපි එහෙනම් පටන් ගමු. ෆස්ට් සෙමිස්ටර් එකේ කම්පියුටර් සිස්ටම් අපේ මොඩියුල් එක. මුලින්ම ඉන්ට්‍රොඩක්ෂන් එකේ පටන් ගමු වැඩ. හරි. කම්පියුටර් සිස්ටම්ස් ෆස්ට් සෙමිස්ටර් එකේ මොඩියුල් එක ක්‍රෙඩිට් තුනක හැමෝම ඉතින් වෙල්කම් කියලා පිළිගන්නවා. IT 1213 මොඩියුල් එකට කම්පියුටර් සිස්ටම්. අපි මුලින් ඉඳලා දැනගෙන මොකක්ද මේ කම්පියුටර් සිස්ටම් වලට කම්පියුටර් සිස්ටම් කියන්නේ මොකක්ද කියන එකට කලින් ඒකට පොඩි ආරම්භයක් දෙමු. අද කාලේ අපි දන්නවා හැමදේම ඩිජිටලයිස් වෙලා තියෙන්නේ. හරිද? කම්පියුටර් සිස්ටම් වල එන්න කලින් අපි දැනගන්න ඕනේ අද කාලේ හැමදේම ඩිජිටලයිස් වෙලා තියෙන්නේ. ඔයාලා හැමෝම PC එකක් යූස් කරනවා, ලැප්ටොප් එකක් යූස් කරනවා, ෆෝන් එකක් යූස් කරනවා හැමෝම කොහොමද? ඒතකොට හැමෝම මේ දේවල් යූස් කරනවා. නැත්නම් අපි ATM මැෂින් එකට යනවා, නැත්නම් TV එක ඩිජිටල් TV, ස්මාර්ට් TV තියෙනවා, ටච් කරන්න පුළුවන් TV තියෙනවා, ඉන්ටර්නෙට් යන්න පුළුවන් TV තියෙනවා. සෑහෙන විදිහට මේ තාක්ෂණය කියන එක මාර්ගයට එක්ස්පෑන්ඩ් වෙලා තියෙනවා මේ ලෝකේ. අද වර්තමානයේ වෙනකොට. හරිද? එතකොට ඔයාලා මේවත් එක්ක හැමදාම ඉන්නවා. හරිද? මේ කම්පියුටර්ස් මේ හැමදේම කම්පියුටර්ස්. ස්මාර්ට් ෆෝන් එක වේවා, ටැබ්ලට් එක වේවා, ලැප්ටොප් එක මේ හැම ඩිවයිස් එකක්ම මොකක් හරි කම්පියුටරයක්. හරිද? මොකක් හරි දෙයක් ඒකේ තියෙන මොනවාරි දෙයක්. වැඩ වගේක් යනවා ඒකේ. ඒතකොට ඔයාලා ATM මැෂින් එකට ගියත් ඒක කම්පියුටරයක් වගේ තමයි. හරිද? වැඩ වෙන විදිය වෙනස්. ඒතර මොකක් හරි සිස්ටම් එක. හරිද? මේ හැම දෙයක්ම එහෙම. හරිද? එතකොට මේ හැම දෙයක්ම කම්පියුටර් සිස්ටම් එකක් වෙනවා. හරිද? සිස්ටම් එක මේක ඇතුලේ හැම දෙයකම සිස්ටම් එකක් දුවනවා. හරිද? බටන් ෆෝන් එක ගත්තත් ඒකේ පොඩි සිස්ටම් එකක් දුවනවා. මේ හැම එකක්ම අපි පාවිච්චි කරන මේ හැම ඩිජිටල් ඩිවයිස් එකක්ම කම්පියුටර් සිස්ටම් එකක්. හරිද? එතකොට අපි මේවයි වැඩ ගන්න දන්නවා. හරිද? මේවයි වැඩ ගන්න අපි දන්නවා. අපි මේව පාවිච්චි කරනවා අපේ එක දේවල් වලට අපි Facebook යන්න, WhatsApp යන්න, ෆෝන් එකෙන් කෝල් ගන්න ওই දේවල් අපි කරනවා ෆෝන් එකක් යූස් කරලා. එතකොට TV එකෙන් අපි බලනවා එහෙට මෙහෙට දාලා TV බලන channel වල මාරු කරලා. එතකොට laptop එකකින් වුණත් අපි මේ වැඩ ගන්න අපේ දිනදා දේවල් කරගන්න අපි ජොබ් එක කරනවා එතන දේවල් ඒ දේවල් නැත්නම් අපි ඇකඩමික් දේවල් කරනවා නම් ඒ දේවල් එදිනදා විවිධ දේවල් වලට අපි මේ ඩිවයිස් යූස් කරනවා. හරිද? එතකොට අපි දන්නවා මේව වැඩ ගන්න. හැබැයි අපි දන්නේ නැහැ මේවා කොහොමද වැඩ කරන්නේ කියන දේ. හරිද? ඔයාලා A level ICT, O level ICT කරලා නැත්නම් ICT කියන ෆන්ඩමෙන්ටල් නොලෙජ් එක නැත්නම් ගැටලුවක් නැහැ. අපි මුලින් ඉඳලා බේස් එකේ ඉඳන්ම හදාගෙන යමු ඉස්සරහට. එතන ඩවුට් එකක් නැහැ. එතකොට අපි මොඩියුල් එකට ආවට පස්සේ මේකේ මේ දේවල් ඔයාලා එතකොට සාමාන්‍යයෙන් කම්පියුටර් එක වැඩ කරලා තියෙනවනේ ඉස්සර ඉඳන්ම සාමාන්‍යව දන්නවා දැන් මොකක් හරි සමහරව දන්නවා ඉතින් ඩෙස්ක්ටොප් මැෂින් එක PC එක වගේ RAM කාඩ් එකක් ගාලා සුද්ධ කරලා ආයි ගහලා ආයි ඔන් කරගන්න වගේ දන්න මේක ඇතුලේ දේවල් තියෙනවා කියලා දන්නවා. පොඩි පොඩි අයිටම් ටිකක් තියෙනවා, මදර් බෝඩ් එකක් තියෙනවා, ඔය දේවල් දන්නවා. ඒත් අපි දන්නේ මේවා කොහොමද එකිනෙකට එකතු වෙලා අපි දෙන වැඩ අපි මේ කරන වැඩත් එක්ක එයා කොහොමද ක්‍රියාකාරී වෙන්නේ කියන දේ අපි දන්නේ නැහැ. හරිද? එතකොට අන්න ඒ දේ සම්බන්ධව තමයි මේ මොඩියුල් එකේදී ඕගොල්ලෝ ඉගෙන ගන්නෙ. හරිද? ෆන්ඩමෙන්ටල් විදියට, බේසික් විදියට, බේසික්ලි මේකේ පදනම කියන දේ හරිද? ගොඩනගාගෙන යනවා මේ මොඩියුල් එක තුලින් ඔයාලා. කම්පියුටර් සිස්ටම්ස් කියන මොඩියුල් එක තුලින්. හරිද? ඒ දේවල් තමයි මේ කම්පියුටර් සිස්ටම් කියන මොඩියුල් එකේ තියෙන්නේ. හරිද? අපි මේ වැඩ ගන්න දන්නවා. මේවා කොහොමද වැඩ කරන්නේ කියන දේ තමයි අපි ඉගෙන ගන්න. එතකොට අපි කෝස් මොඩියුල් එකේ වැඩ ගැන අපි බැලුවොත් මේ කොහොම මොනවද යන්නේ කියන දේ බැලුවොත් මේකේ කන්ටෙන්ට් එක බැලුවොත් කෝස් කන්ටෙන්ට් එක බැලුවොත් කොහොමද කම්පියුටර් වැඩ කරන්නේ කියන දේ අර කලින් කතා කරපු දේ ඒක මුලින් අපි ඉගෙන ගන්නවා. ඒ වගේම කම්පියුටර් එක කොහොමද
අපි කරන වැඩ තේරුම් ගන්න. අපි වචනයක් ටයිප් කරනවා නැත්නම් අපි ඩොකියුමන්ටේෂන්, ඒ කියන්නේ වර්ඩ් ඩොකියුමන්ට් එකක් ටයිප් කරනවා මොන හරි දෙයකට නැත්නම් PowerPoint presentation එක මේ වගේ හදනවා. ඔයාලා පොඩි පොඩි වැඩ කරලා ඇති චිත්‍රයක් අඳිනවා. හරිද? ඔය දේවල් කරද්දි ඔක කම්පියුටර් කොහොමද තේරුම් ගන්නෙ කියන දේ අපි ඉගෙන ගන්නවා මේ කෝස් එක තුලදී. හරිද? මේ මොඩියුල් එක තුල. මේ සාමාන්‍යයෙන් කලින් කරලා තියෙනවා ඔයගොල්ලෝ දන්නවා ICT කරලා තියෙනවනම් දන්නවා කොහොමද ඒක තේරුම් ගන්න කියන එක. නැති අයට කලින් ICT අහුවෙලාම නැති අයට ඉන්නවා නම් මෙතන ඒ කට්ටියටත් එක්ක මම කියන්නේ තේරෙන්න මේ හැම දෙයක්ම මේ හැම ඔබ්ජෙක්ට් එකක්ම ඒ කියන්නේ අපි ගත්තොත් පේන්ට් අපි මොහරි අර අද ඔය පේන්ට් කියන software එක පාවිච්චි කරලා පේන්ට් මොහරි චිත්‍රයක් හඳිනවා නැත්නම් word document එක පාවිච්චි කරලා මොහරි කරනවා සින්දුවක් අහනවා වීඩියෝ එකක් බලනවා මේ හැම දෙයක්ම කම්පියුටර් තේරුම් ගන්නේ 0.1.1 විදිහට. හරිද? ඒක නම් යා අමුත් කලින් දැනන මේ ටික මේක ෆැමිලි නැතිවට පොඩ්ඩක් අමුතු දෙයක් වෙන්න පුළුවන්. නැත්නම් අනිත් අය දන්න. අපි මේ පාවිච්චි කරන හැම ඔබ්ජෙක්ට් එකම වචන හැම දෙයක්ම මේ හැම එකම කන්වර්ට් කරගන්නවා. හරිද? මේක කම්පියුටර් ඩිවයිස් එක තුලින් මේ කම්පියුටර් සිස්ටම් එක තුලින් මේක ඩිවයිඩ් කරගන්නවා. මේ විදිහට එයා ට්‍රාන්ස්ලේට් කරගෙන අවසාන වශයෙන් එන්නේ 0.1.1. හරියට නිකන් අපි ස්විච් එකක් ඔන් ඔෆ් කරනවා වගේ. ඔන් ඔෆ් කරන්ට් එක පාස් වෙනවා කරන්ට් එක පාස් වෙන්නේ නැහැ. මොකද මේ හැමදේම කරන්ට් එකත් එක්කනේ දුවන්නේ කරන්ට් එක තුලින්. ෆෝන් එක ගත්තා බැටරියෙන් දුවන්නේ. ඒ වගේ මේ හැමදේම දුවන්න කරන්ට් එක ඕන. ඒක කරන්ට් එක පාස් ඉන් අවුට් ඔය දෙකෙන් තමයි මේ හැමදේම වෙන්නේ. හරිද? ඔතනට එනකන් ලොකු ප්‍රොසීඩියර් එකක් තියෙනවා. හරිද? ලොකු ප්‍රොසීඩියර් එකක් තියෙනවා. නිකන් මේක අපි අර ක්‍රීම් කැකරගේ තට්ටු හදගත්තා වගේ තට්ටු කිහිපයක් තියෙනවා. ඔය තට්ටු ටික ඇවිල්ලා තමයි අවසාන තට්ටුවට එන්නේ මේ හાર્ඩ්වෙයාර් තැනට. ඒතකොට කම්පියුටර් සිස්ටම් මේක ඔය දේවල් තියෙනවා. අපි ඔය දේවල් අපි කතා කරනවා. හරිද? ඊළඟට මේ කම්පියුටර් තියෙන පාර්ට්ස් මොනවද මේ හાર્ඩ්වෙයාර් පාර්ට්ස් කියන දේවල්? RAM, motherboard, CPU, hard disk ඔය දේවල්. හරිද? මේකේ අර මේ motherboard එකේ වුණත් තියෙන පොඩි දේවල්. ඔය දේවල් ගැන පොඩ්ඩක් අපි දේවල් ඉගෙන ගන්නවා. එතකොට ඒක කොහොමද ඕගනයිස් වෙලා දේවල් සිද්ධ වෙන්නේ? එතකොට අපි මොකක් හරි වැඩක් කරනවා කියන්නේ කම්පියුටර් සිස්ටම් එකක ඇත්තමද සිස්ටම් එකක ඇත්තම වෙන දේ තමයි මොකක් හරි data processing එක. හරිද? data information. ඒ කියන්නේ අපි මොකක් හරි processing එකක් කරලා මේ ඒකෙන් තොරතුරක් බවට පත් කරගන්න එක තමයි සිස්ටම් එකක් තුලින් වෙන්නේ. data process කරන එක. අපි අතීතයේ ගියොත් එහෙම ඒ කාලේ කම්පියුටර් එන්න කලින් ඔය චාල්ස් බැබේජ්ලා ඇඩා ඔල්ගස් ලව්ලිස් ওই විදිහට මේක ඉතිහාසයක් තියෙනවා කම්පියුටර් වල. ඒතකොට ඒ කට්ටිය මුලින්ම එක විදි වලින් දේවල් කරගත්තා. ඇබකසයි කියලා එකක් හොයාගත්තා. ඇනලිටිකල් යන්ත්‍රය කියලා දෙයක් හොයාගත්තා. ඔය විදිහට මේ කම්පියුටර් සිස්ටම් අද මේ දුවන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඒතකොට ඒ කාලේ තමයි කරගත්තේ විදිහ තමයි ඔය data processing කියන එක තමයි කරන්නේ. දත්ත කියන්නේ කිසිම තේරුමක් නැති දේවල්. ඉලක්කම් මොන හරි වචන ඔය දේවල්. ඕවා අපි තේරුමක් තියෙන දේවල් බවට පත් කරලා ඒකෙන් අපිට තීරණයක් ගන්න නැත්තම් මොන හරි ඒක sannivedanaya ගන්න ඕවාගේ දේවල් වලට අපි මේ සිස්ටම් කියන එක මේ දේවල් උපයෝගී කරගන්න. හරිද? එතකොට ඒ කතන්දරෙත් එක්ක අපි කරන වැඩ කරන්න මේ හાર્ඩ්වෙයාර් කොහොමද හැඩ ගැහිලා තියෙන්නේ? එතකොට අපි කරන වැඩ කොහොමද මේවා තුලින් මේ කියන විදිහම වෙන්නේ? කියන කතන්දර අපි ඉගෙන ගන්නවා මේ කෝස් මොඩියුල් එක තුලින්. එතකොට ඔපරේටින් සිස්ටම් වලට ආවට පස්සේ අපි පාවිච්චි කරනවා iOS ඔය නැත්තම් Linux, Windows අපි හැමෝම පාවිච්චි කරන හැමෝම දන්න එක Windows 10, 11 කොහොම. එතකොට මේ දේවල් ගැන අපි කතා කරනවා. එතකොට කොහොමද ඔපරේටින් සිස්ටම් මේ හાર્ඩ්වෙයාර්ත් එක්ක එකතු වෙලා වැඩ කරන්නේ? අපි කරන වැඩ එයාලා කොහොමද හරි ගස්සගෙන පිළිවෙලට මේ දේවල් කරන්නේ? එකපාර වැඩ කිහිපයක් කොහොමද කරන්නේ? ওই දේ ගැන අපි ඉන්ඩීටේල් පොඩ්ඩක් ඇතුලෙන් දැනගන්නවා මේ කෝස් මොඩියුල් එක තුලින්. හරිද? එතකොට අපි මේකේ ආවට පස්සේ ස්ටෙප් බයි ස්ටෙප් මේකේ ටොපික් ටිකට ආවට පස්සේ මුලින්ම ඉන්ට්‍රොඩක්ෂන් එකකින් කම්පියුටර් සිස්ටම් කියන්නේ මොකක්ද කියන එක අපි තේරුම් ගන්නවා. ඊට පස්සේ නම්බර් සිස්ටම් කියලා දෙයක් අපි ඉගෙන ගන්නවා. ඊට පස්සේ එතනින් යන ඩිජිටල් ලොජික් අර මේ අපි කරන හැම වැඩම කන්වර්ට් කරගන්නවා කියවනේ මම 0.1.1 විදියට
ආන් එතකොට මෙතනද මේ නම්බර් සිස්ටම් කියන එක අපි ප්‍රයෝගික කරගන්නවා. නම්බර් සිස්ටම් එකෙන් ඩිජිටල් ලොජික් වලට එනවා. ඊට පස්සේ ඩිජිටල් ලොජික් වලින් ලොජික් යූස් කරලා ලොජිකල් සර්කිට් කියන කතන්දරයට එනවා. ලොජිකල් සර්කිට් උපයෝගී කරගෙන තමයි ඔය හાર્ඩ්වෙයාර් දේවල් හැදලා තියෙන්නේ. RAM එක වුණත්, CPU එක වුණත්, CPU කියන්නේ ප්‍රොසෙසර් එක. ඔය Core i7, i3, i5 ඔහම ලැප් වර්ග තියෙන ඔය ප්‍රොසෙසර් එක ගැන ඒක කතා කරන්නේ. ඔය ප්‍රොසෙසර් එක වුණත් හැදිලා තියෙන්නේ ඔය ලොජික් සර්කිට් ගණනාවක් එකතු කරලා. හරිද? ඔය දේ ගැන අපි ඉගෙන ගන්නවා. ඊළඟට කම්පියුටර් ආකිටෙක්චර් බේසික්ස්. මේ ආකිටෙක්චර් එකක් තියෙනවා. හරිද? මේක අර අපි දැන් ගෙයක් හදද්දි ප්ලෑන් කරද්දි මුලින්ම අර සැකස්ම සැකිල්ල හදා ගන්නවානේ. ආකිටෙක්චර්ස්ලා ඔය ගෙවල් හදද්දි මේක සැලසුමක් හදාගන්න අන්න ඒ වගේ මේ කම්පියුටර් නිර්මාණය කිරීම මේකේ ආකිටෙක්චර් එකක් තියෙනවා. ඒ කාලේ ඉඳන් මිනිස්සු ස්ටෑන්ඩ් එකක් අරන් ආපු විදිහක් තියෙනවා. ඒකේ ඉතිහාසයක් තියෙනවා වගේම වර්තමානයක් තියෙනවා. ඒ දේවල් අපි කතා කරනවා. ඊට පස්සේ ආවහම ඉන්ස්ට්‍රක්ෂන් සෙට් ආකිටෙක්චර් කියලා දෙයක් ඉගෙන ගන්නවා. එතකොට ඒක කම්පියුටර් ආකිටෙක්චර් වලම තියෙන ඒකේ අතුරු කොටසක් වගේ. ඊට ප්‍රොසෙස් ඕගනයිසේෂන්. මේ ප්‍රොසෙස් එක කොහොමද සංවිධානය වෙලා තියෙන අපි දෙන වැඩ කරගන්න. හරිද? අපි කම්පියුටර් එකකින් මොකක් හරි මේ ඩිවයිස් එකකින් කරන වැඩ කරගෙන යන්න යා කොහොමද සංවිධානය වෙන්නේ කරන අවස්ථාවේ. අපි එකපාර වැඩ කීපයක් කරනවා නම් ඒක කොහොමද මැනේජ් කරගන්නේ කියන දේ ඔය ප්‍රොසෙස් ඕගනයිසේෂන් යටතේ කතා වෙනවා. ඊළඟට මෙමරි and ස්ටෝරේජ්. කොහොමද මේ දේවල් ගබඩා වෙන්නේ? తాවකාලිකව හෝ ස්ථිරව ගබඩා වෙන්නේ කොහොමද කියන දේ අපි කතා කරනවා. ඊට පස්සේ input output devices. මේ දේවල් උපයෝගී වෙනවා. input output devices උපයෝගී කරගෙන තමයි අපි මේකෙන් data processing කරන්නේ. ඒ කියන්නේ අපි වැඩක් කරගන්නේ. උදාහරණයක් ගත්තාම අපි mouse එක keyboard එක use කරලා තමයි document එක write කරන්නේ Microsoft Office වලින්. ඒ වගේ. ඒතකොට මේ devices. ඒතකොට printer එක, scanner එක උපයෝගී කරගෙන අපි ස්කෑන් කළා මොකක් හරි දෙයක් මේ කම්පියුටරට දාගන්නවා PDF කරලා නැත්නම් කම්පියුටර් PDF එකක් printer එකක් උපයෝගී කරගෙන එළියට ගන්නවා. ඔය එතකොට input output devices කියන දේ වැදගත් වෙනවා මේ කම්පියුටර් සිස්ටම් හරහා. එතකොට online world එකයි operating system. ඔය විදිහට ඒවා තිය විදිහට යනවා. ඊළඟට ඉතින් practical exam එක එනවා. ඔයාලට මේ topics ටිකට අදාළ පාඩම් ටික වුණාට පස්සේ practical exam කියලා එකක් එනවා. අපි ඒක ගැන තව ටිකක් වැඩි දුරට කතා කරමු. ඊළඟට තව දේවල් ටිකක් තියෙනවා software application, open source tool, modern trends වගේ පොඩි දේවල් ටික කතා කරමු. එතකොට ඊට පස්සේ අවසාන වශයෙන් final exam එකට අපි focus වෙන්න papers ටිකක් අපි කරනවා අපේ class එක තුරදී. ඒතර class එකේ වෙන දේවලුත් ඒ ගමන්ම මතක් කරගෙන යනවා මම. අපි ඒතර practical exam එක කියලා මේකේ practically කරන්න නෙමෙයි practically අපිට කරන්න දෙයක් නැහැ theory පැත්තෙන් තමයි තියෙන්නේ. අපි theoretical විදිහට ගියාම quiz එකක් තමයි එන්නේ, ප්‍රශ්න set එකක් එන්නේ. අපි පොඩ්ඩක් කතා කරමු exam ගැන. ඊට පස්සේ මේකේ වැදගත්ම කොටස දැන් අපි මොන දේ වුණත් ඔයාලා මෙතනින් ඉස්සරහට දෙයක් දැනගත්තා, මේකෙන් course module එකකින් ඔබ්බර දෙයක් දැනගත්තා හෝ නොදැනගත්තා කොහොම හරි exam ටික වල දාගන්න ඕනේ. හරිද? course module එක pass වෙන්න ඕනේ. හරිද? ඔයාලගේ ලොකුම අරමුණ මේ class එකට join වෙන අරමුණ ලොකුම අරමුණ ඒක. ඒත් අපි මුලින්ම දැනගමු. දැන් ඔයාලා මේ degree එකට අලුත් නිසා අපි ඒ ගැන දැනගමු. මොකද්ද මේ කොහොමද මේකේ exams යන්නේ? එතකොට අපි කොහොමද ඒවා pass වෙන්නේ? මොනවද කරන්න ඕනේ කියන දේ අපි කතා කරමු. මේ තවතර වැදගත්ම දේ. හරිද? assessment plan එක. මේකට අපි ready වෙන්න ඕනේ හරි විදියට. හරිද? assessment plan එක කියන දේට අපි ready වෙන්න ඕනේ හරි විදියට. මොකද අපි කොච්චර මේක ගැන දැනගත්තත් ඔයාලා computer system කොච්චර දැනගත්තා. හරිද? මේ exam එකට ඕන විදියට මේකට හරි විදියට face කරේ නැත්තම් ඔයාලගේ result එක තමයි ඒක බලපාන්නේ. හරිද? මේක හරියටම ඔලුවට ගන්න ඕන. එතකොට total course module weight එක සම්පූර්ණයෙන්ම මේ subject එකට තියෙන ලකුණු ප්‍රමාණය අපි 100ක් ගත්තොත්, සම්පූර්ණ ප්‍රමාණය 100ක් කියන එක අපි ගත්තොත්, 100 කියන එක ගත්තොත්, ඕකෙන් continuous assessment වලට නැත්නම් CA කියලා අපි කියනවා 140ක් වෙන් කරනවා. එයාලා මේ bit එකේ මොනටෝ campus එකේ continuous assessment කියන කොටසට 140ක් වෙන් කරනවා සම්පූර්ණ course එකේ weight එකේ. 100න් 40ක් වෙන් කරනවා
කන්ටිනියස් ඇසස්මන්ට් යටතේ. ඊළඟට ඉතුරු 160 ෆයිනල් එක්සෑම් එකට යාලා වෙන් කරනවා. ඉතුරු ලකුණු ප්‍රමාණය ගන්න ඕනේ ෆයිනල් එක්සෑම් එකේ ඒ 160 තුල. ওই විදිහට මේ කොටස් දෙකකට බෙදෙනවා. එතකොට කන්ටිනියස් ඇසස්මන්ට් කියන එක ආපහු කොටස් දෙකකට බෙදෙනවා. සමේටිව් ඇසයින්මන්ට් විදිහටයි ප්‍රැක්ටිකල් එක්සෑම් කියන එක විදිහට. හරිද? මේක නම් මේ ගිය පාර කට්ටියගේ ඇසස්මන්ට් ප්ලෑන් එක. ඔයාලට මේක බලා ගන්න පුළුවන්. ඔයාලා Moodle එකට ලොග් වුණාම මං ගිහින් පෙන්නන්න. ඒකත් පොඩ්ඩක් හැමෝටම ඇහෙනවා පේනවනේ. හරි. එතකොට අපි ඔයාලගේ online.ceo.dl.lk මම හිතන තාම නැතුව ඇති කට්ටියට තියන ඇති තියනවා කොහොමද දන්නේ නැහැ මම හිතම. ඔය රෙජිස්ටර් වුණා නම් ඔයාලට මේක පෙන්නන්න ඇති. එතකොට මේක ඩෑෂ්බෝඩ් කියලා අපි එකක් කියනවනේ ඉස්සරහට. ඔය කියනවා ඊට පස්සේ මේකේ my courses වල ඔයාලගේ තියෙනවා සම්පූර්ණ courses ටික ඔයාලා කරන courses ටික තියෙනවා. එතකොට එක course එකක් අපි ගත්තොත් හරිද? මේකේ මේ course එකක් ඇතුළට ගියාම module එකක් ඇතුළට ගියාම එක course module එකක් ඇතුළට ගියාම my courses වලින් මේකේ තියෙනවා එක පැත්තක ඔයාලගේ අදාළ module එකේ overview එක ඊට පස්සේ ඒකේ තියෙන week එකෙන් week එකට තියෙන lecture note යාලා දෙන මේ ඔය set එක තියෙනවා. ඒකට එහා පැත්තේ තියෙන assessment plan කියලා එකක්. හරිද? මීට වඩා දේවල් ඔයාලගේ එකේ ඇති. මේ අපේ අපි ඉන්නේ ගොඩක් කලින්නේ. ඒතකොට අලුතෙන් ඉන්න අයට මීට වඩා Moodle එක පොඩ්ඩක් වෙනස්. මේකේ assessment plan කියලා එකක් තියෙනවා. හරිද? මේ assessment plan එකේ තමයි මේ විස්තර තියෙන්නේ. හරිද? මේක ගැන ඔයාලා අවධානයෙන් ඉන්න ඕන. මේ bit එක ඩිග්‍රී කරද්දි හැම module එකකම මේ module එකට විතරක් නෙමෙයි මේක related වෙන්නේ. අනිත් හැම module එකකම මේ assessment plan එක කියන එක ගොඩක් වැදගත්. හරිද? මේ ගැන අවධානයෙන් මේකේ තියෙන quizzes ටික මොකද මේ ගැන අවධානයෙන් ඉන්න ඕන. මොකද ගත්තාම මේකේ summative assignment කියන දේවල් online කරන්න තියෙනවා ඔයාලට. හරිද? campus එකට යන්න නැහැ physically campus එකට යන්න නැහැ. මේ summative assignment කියන ඒවා එකක් දෙකක් හෝ තුනක්. එකක් එන්නත් පුළුවන් වෙනස් වෙන්න පුළුවන් මේක. මේක එකම විදිහට පවතින්නේ නැහැ. සාමාන්‍ය විදිහට ගත්තාම මේ වගේ 110 හතරක් තමයි යන්නේ continuous assessment වලට. ඒකෙන් තුනක් 110 summative assignment විදියට ඔයාලට කරන්න තියෙනවා. හරිද? මේවා අර එතකොට මේ සම්පූර්ණ course module එකේ weight එකේ යන ප්‍රමාණ ප්‍රතිශත තමයි මේවල දීලා තියෙන්නේ. හරිද? එතකොට මේකේ 105ද 10ද කියන එක නෙමෙයි මේකේ ඒ පොඩි ප්‍රමාණවත් අපිට මාර වැදගත්. හරිද? මේ පොඩි assignment එකක් වම මිස් කරගන්න හොඳ නැහැ. මේවා තමයි කරගන්න ඕනේ assignment. ඊළඟට තියෙනවා මොකද්ද? formative assignment කියලා එකක්. formative summative. ඔය formative assignment කියලා කියන්නේ හැම week එකක් ගානෙම එන quiz එකක්. හරිද? හැම week එකක් අවසානයේ මේ quiz එකක් තමයි ඔය formative assignment කියලා කියන්නේ. එතකොට ඒක ඇවිල්ලා ඔයාලට practice වෙන්න තියෙන එක. දැන් මේක කොහොම week එකක් ගත්තාම උතන quiz එකක් open වෙනවා. ඒ quiz එක නෙමෙයි අපි compulsory කරන්න ඕන. ඒක නොකර ඒකෙන් course module weight එකට effect එකක් එන්නේ නැහැ. හැබැයි ඒක හොඳයි ඔයාලට තවදුරටත් අර ඒ අදාළ week එකට අදාළ දේවල් ටික ඔයාගේ ඔළුවේ තියෙනවද කියන එක පොඩ්ඩක් ඔයාගේ ඇගීමකට වව ලක් කරගන්න එක හොඳයි. formative assignment කියන එක. ඒකෙන් 100ට කීයක්වත් add වෙන්නේ නැහැ. ඒතකොට ඒක ඔයාගේ දැනුම වර්ධනය කරගන්න ඔයාලට කරගන්න පුළුවන්. මේ summative assignment කියන දේවල් මේ assessment plan එකේ තියෙන දේවල් ටික අනිවාර්යෙන් කරගන්න ඕන. එතකොට ඒක ගෙදර ඉඳන් ගන්න ලකුණු. ඒ අනිත් වැදගත්ම දෙක ගෙදර ඉඳන් ගන්න ලකුණු. 105 වුණා ගෙදර ඉඳන් ගන්න ලකුණු. දැන් අනිත් course module වල මේව වෙනස් වෙන්න පුළුවන්. හරිද? ඔයාගේ සබ්ජෙක්ට් කිහිපයක් තියෙනවා තව පහක් විතර. ඔයගේ එකින් එක කතන්දර වෙනස් වෙන්න පුළුවන්. 105 7 8 6 ඔය 4 ඔය පොඩි ප්‍රමාණය වුණත් ගෙදර ඉඳන් ගන්න ලකුණු සම්පූර්ණ ලකුණු ප්‍රමාණය වෙනකම් අපිට try කරන්න පුළුවන්. AI use කරන්න පුළුවන්. හරිද? කිසිම බලවෑමක් නැහැ. ඔයාලා වෙන window එකක් open කරගෙන පැත්තකින් අරක තියාගෙන නැත්නම් note ටික මේ class වල note හැම දෙයක්ම තියාගෙන කරන්න පුළුවන් assignment. හරිද? එතකොට ඒ ටිකේ උපරිම ලකුණ ගන්න. ඒ හින්දා ඒ assignment තියෙන week එක සාමාන්‍යයෙන් මේකේ table එකේ මේ කෙරවල තියෙනවා week එක දාලා 6 week එක available වෙන්නේ කවදද? period එක කොච්චරද? ওই දේවල් ටික තියෙනවා. ඔය alert එකේ ඉන්න. ඔයාලා ඒවා ඔයාලගේ Google Calendar එක හරි නැත්නම් phone එකේ calendar හරි පොඩි මේ දාගන්න මේ දවසට ඒක schedule කරගන්න. එතකොට ඔයාලට
ඇලර්ට් එක වැටෙනවනේ මේ දවස්වල assignment එකක් තියෙනවා කරන්න කියලා. අන්න ඒක ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. ඕක මිස් කරගන්න එපා. අපි කොච්චර හොඳට වැඩේ කරගෙන ගියා assignment එක මිස් වුණා කියන්නේ ලොකු පාඩුවක් වෙනවා. මොකද ඒක බලපාන්නේ දැන් අපි මේක නම් මෙහෙම විදිහට යනවා. හරිද? එකක් මිස් වුණා කියලා අනිත් දෙක තුන ගොඩ දා ගන්න පුළුවන් නම් හරියටම අවුලන්නේ නැහැ. හැබැයි ඉතින් එකක්වත් මිස් කරගන්න තු ගියාම හොඳම ලකුණකට යන්න පුළුවන්. ඒක ප්‍රැක්ටිකල් එක්සෑම් එක. ප්‍රැක්ටිකල් එක්සෑම් එක වල ෆිසිකලි යන්න ඕනේ. මේ සමේටිව් ටික උනාට පස්සේ ප්‍රැක්ටිකල් එක්සෑම් එක වලට දවසක් කතා කරනවා. ඒක තියෙන එතකොට කැම්පස් එකේදී ප්‍රැක්ටිකල් එක්සෑම් එක. ප්‍රැක්ටිකල් එක්සෑම් එකේ වල ප්‍රැක්ටිකලිම නෙමෙයි ඉන්නේ එකක් තියෙන්නේ ක්විස් එක. ප්‍රොක්ටඩ් ක්විස් කියලා ඉන්නේ. ප්‍රොක්ටඩ් ක්විස් කියලා ඉන්නේ ක්විස් එකක් එන්නේ. හරිද? ඒකෙත් තියෙන අර වගේම ක්විසස් ටිකක් තියෙන්නේ. හිස්තෙන් පුරවන්න drag and drop filling the blanks. ඔයාලා Moodle ඔයාලා දැන් රෙජිස්ටර් වෙන්න කියන්නේ කැම්පස් එකට බිට් එකට රෙජිස්ටර් වෙන්න යද්දී අර ලැබ් වලනේ හිටියන්නේ. ඒ වගේම ඒ ලැබ් එකටම තමයි ආපහු යන්නේ මේ එක්සෑම් එක ලියන්න ප්‍රැක්ටිකල් එක්සෑම් එක. එතකොට ගියාම මේ කම්පියුටර් වල තමයි වාඩි වෙන්නේ. වාගේ හැපැත්තේ කෙනාගේ කම්පියුටර් ළඟමයි තියෙන්නේ. හැබැයි වාගේ ස්ක්‍රීන් එකේ එවල පෙන්වන ප්‍රශ්නේ නෙමෙයි අනිත් පැත්ත කෙනාගේ පෙන්වන්නේ ඒ ටයිම් එකට. ඔයාලා මැදක ඉන්නවනම් ඔයාලා දෙන්නගේ දෙපැත්තේ පෙන්වන ස්ක්‍රීන් එකේ තියෙන දේ නෙමෙයි වාගේ පෙන්වන්නේ. ප්‍රශ්න ෂෆල් වෙලා එන්නේ. හරිද? මාරු වෙලා එන්නේ. ඔයාට යන ප්‍රශ්නේ අනිත් එක්කන ඒ වෙලේ ඒ ටයිම් එකට පෙන්වන්නේ. ඒතකොට ඔයා එක නෙක්ස්ට් ගියාට පස්සේ තමයි අනිත් කෙනාට ඒක පෙන්වන්න වෙන්න පුළුවන්. ඕනවට කිහිපයක් ඉස්සරහින් ඉන්න කෙනාට යන්න ඔයාගේ පේපරේ වෙන්න පුළුවන්. ඒ විදිහට යනවා. ඒකට ඒකෙන් කොපි කරන්න බෑ, AI යූස් කරන්න බෑ, මොන ටූල් එකක්වත් යූස් කරන්න බෑ. ඒතකොට තමන්ගේ දැනුමෙන් ඒකට මුහුණ දෙන්න ඕන. හරිද? එතකොට අපි ඒකට ප්‍රැක්ටිකල් එක්සෑම් එකට අපේ ක්ලාස් එකෙන් ඉතින් කල්දියාම් පොඩි පේපර් කීපයක් දෙනවා ඔයගලන්ට උත්තරත් එක්ක පොඩ්ඩක් ඒක ඩිස්කෂන් එකක් යනවා. එතකොට ඒකෙන් ඔයාලට ඒක කවරේජ් එකක් තියෙනවා. ගිය පාරයටත් ඒක ලොකු ඉෆෙක්ට් එකක් වුණා. අපි ගිය පාර බැජ් එක පටන් ගත්තට පස්සේ ඔයාලට කලින් බැජ් එක එයාලා කිව්වේ ඒ විදිහටම තමයි ආවේ කියලා. හරිද? එතකොට ඒක ඒ විදිහට යනවා. එතකොට ෆයිනල් එක්සෑම් එක 160 ඒක සම්පූර්ණයෙන් මේකත් MCQ drag and drop filling the blanks ඔය විදිහට යන ලොකු පේපර් එකක්. ඒ පේපරෙන් තමයි ඒ තුටි ලකුණු ටික හම්බෙන්නේ. එතකොට ඒකට කලින් eligible list කියලා එකක් බලන්න. හරිද? මේකේ eligible list කියලා එකක් බලනවා. අපි ඒක ගැන පොඩ්ඩක් බලමු. හරිද? මොකක්ද මේ eligible වෙනවා කියන්නේ? ඔයාලා ඔය continuous assessment කියලා එකක් තියෙනවා. ඒ continuous assessment වලින් යාලා මාක් එකක් බලනවා. හරිද? ওই මාක් එක නැත්තම් ඔයාලට ෆයිනල් එක්සෑම් එක ලියන්න බෑ. එතනින් එහාට එතකොට ආපහු ඒක රිපීට් කියන කැටගරි එකට වැටෙනවා full module repeat. එතකොට ඔයාලා ඊළඟ ওই සෙමිස්ටර් එක ඉවර කරලා ඊළඟ සෙමිස්ටර් එක කරද්දී අලුත් සෙමිස්ටර් එකට රෙජිස්ටර් වෙන්න පුළුවන් ඔයාලට. අලුත් සෙමිස්ටර් එකට රෙජිස්ටර් වෙලා ඒ සෙමිස්ටර් එක කරන ගමන් ඔයාලට අර මේ රිපීට් වෙච්ච full module රිපීට් වෙච්ච සබ්ජෙක්ට් එකට කරන්න පුළුවන්. හරිද? එතකොට ඒකත් එක්කම කරගන්න පුළුවන්. එහෙම අවුලක් නැහැ. නැත්තම් ඔයාලා තවඩ ඉස්සරහට ගිහිලා ඔක්කොම දේවල් ටික ඉවර කරලා පස්සේ කරන්න පුළුවන්. මේ විදිහට ඒක පහසුකම තියෙනවා. එතකොට ඒ තත්ත්වයට යන්නේ නැතුව අපි කොහොමද මේක එලිජිබල් වෙන්නේ කියන දේ කතාවට එමු. හරිද? continuous assessment වල 140න් තමයි මේ එලිජිබල් ලිස්ට් එක බලන්නේ. එතකොට ඒක ඔයාලට ප්‍රැක්ටිකල් එක්සෑම් එක ඉවරනාට පස්සේ තමයි සතියකට දෙකකට විතර පස්සේ Moodle එකේ අප්ඩේට් වෙනවා. මේ ඔයාලගේ රිසල්ට් මේ කට්ටිය තමයි එලිජිබල් වෙලා තියෙන්නේ. මේ කට්ටිය not eligible වෙලා තියෙන්නේ. එතකොට not eligible අය කරන්න ඕනේ. eligible අයට continue කරන්න පුළුවන් final exam එකට. continuous assessment වලදී මේ 140 කියන එක යාලා කන්වර්ට් කරනවා 100 කොච්චරද? 100 කොච්චරද? මේ 40 කියන එක 140ට මෙච්චර නම් 100ක් කරගත්තාම කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියන එක බලලා ඕකෙන් 135ක් වගේ අපි ගත්තොත් බැක් එකට ගියොත් සාමාන්‍ය මෙතන නැහැ. අර දැන් මේ වෙලාවේ Moodle එක ලොග් වෙලා පෙන්නන්න දෙයක් නැහැ. කොහොම හරි ඔයාලා රතු පාටින් හරිද? මේ හරිය දැන් මෙතන assessment plan එක යටින් ඔයාලා 135ක් වගේ ප්‍රමාණයක් ලබා ගන්න ඕන කියලා යටින් දානවා eligible වෙන්න. eligible වෙන්න නම් අනිවාර්යෙන් 135ක් continuous assessment වලට තියෙන්න ඕන කියලා මාක් එකක් කියලා දානවා. හරිද? ඔය මාක් එකක් දානවා. එතකොට ඒක ගණනය කරන්නේ calculate කරන්නේ 140ට ඔයා අරන් තියෙන කොච්චරද නම් ඒක 100කට convert කරලා අරන් තියෙන ප්‍රමාණය. අපි example එකක් ගත්තාම ඔයා දැන් CA වලට essay summative assignment වල practical එකටයි අරගෙන තියෙනවා 120ක්. ඒ කියන්නේ අපි ගත්තොත්
සමීඩ අසයින්මන්ට් 110ක් තියෙනවාට 110න් වා 108ක් අරගෙන තියෙනවා. හරිද? 110න් වා 108ක් අරගෙන තියෙනවා. ප්‍රැක්ටිකල් එක්සෑම් එකට 130ක් කියලා වෙන් කරලා තියෙනවා. 130 පේපරෙන් වා 12ක් අරන් තියෙනවා. ඕක අපි උදාහරණයක් ගත්තොත් මේ 110 කියන්නේ 100 පේපරයක් කියලා හිතන්න. 100 මොකක් හරි දෙයක් පොඩි දෙයක්. පොඩි කුයිස් එකක්. ගොඩක් අය පොඩි කුයිස් එකක් තමයි සමීඩ අසයින්මන්ට් කියලා එන්නේ. ලොකු දේවල් නෑ පොඩි පළවෙනි දෙවනි තුන්වෙනි ලෙසන්ස් වල week 1 2 3 4 වගේ ඔය පළවෙනි week 4 5 තියෙන ලෙසන්ස් වලින් දේවල් ඒ අදාළ ටොපික්ස් වලින් ඒ දේවල් වලින්ම තමයි ඔය සමීඩ අසයින්මන්ට් වලට පොඩි කුයිස් එකක් වලට දෙන්නේ. ඔක ඉතින් 100ට හදන්න කියන්නකෝ 100ට හදනවා 100ට හදලා වඩා 80ක් තියෙනවා 80ක් තියෙනවා කියන්නේ ඔක ආපහු 110ට කන්වර්ට් වුණාම 108යිනේ 108යි ප්‍රැක්ටිකල් එක්සෑම් එක 100 පේපරයක් තමයි එන්නේ 100 ලකුණු තියෙයි එතන මේකේ වැටෙයි මාර්ක් මෙච්චරක් දෙනවා මෙච්චරක් දෙනවා මෙච්චරක් දෙනවා කියලා ඒක රෝග කරද්දිත් ඕකෙන් ඔයාලට තියෙනවා නම් 90ක් විතර අපි ගමු ඕක පොඩ්ඩක් අපි 130කට කන්වර්ට් කරලා පොඩ්ඩක් දශම බෙදලා ඉන්නේ අපි 90ක් නේ අපි හිතමු දැන් මෙතන 130න් 112ක් කියන්නේ ඔය 90ක් වුණාම 27 36. ඔයාලට මෙතනින් තියනවා කියන 40ක් තියනවා කියලා හිතන්නකො. 40ක් තියනවා ඔක කන්වර්ට් කරලා ඔයාලා එද්දි 130කට හදද්දි 112ක් තියනවා කියලා හිතන්න. එතකොට මේ 12ට 20යි. එතකොට මෙතන 110 මෙතන 130 නුයි සම්පූර්ණ මේ weight එක 140න්නේ. ඕක ඉතින් මේ 100 කියන කැලල අයින් කරලා ගන්න උලන්නේ. එතකොට 140නේ. 40නේ 100 වලට දෙන්නේ යාලා. එතකොට 40න් වාර 20 අරන් තියෙනවා. එතකොට මේකෙන් භාගයට භාගයක් කරන් තියෙනවා. දෙකට එකනේ. මේ එතකොට 150. 150ක් කියන්නේ මේ 135යි නම් එලිජිබල් වෙන්න ඕන මාර්ක් එක. වාර 150ක් තියන කියන්නේ ඔය එලිජිබල්. ඔය විදිහ තමයි එලිජිබල් වෙන්නේ. හරිද? ඒ නිසා අර චූටි අසයින්මන්ට් එක උනා මේ එස්සේ කියන්නේ සමීර අසයින්මන්ට් එකක්වත් මිස් කරගන්න නැතේ ගන්න උපරිම ලකුණු ප්‍රමාණය අරගෙන යන්න ඕන. ඒතර ඔය කතන්දරේ තමයි එලිජිබල් ලිස්ට් කියන එක එලිජිබල් වෙනවා කියන එකට බලපාන්නේ. එතකොට මේක එලිජිබල් වුණොත් විතරයි ඔයාලා ෆයිනල් එක්සෑම් එක අර 160 weight එකට යන්න පුළුවන් වෙන්නේ. හරිනේ? ඔය විදිහ තමයි කෝස් එකේ කතන්දර යන්නේ කෝස් මොඩියුල් එකේ. එතනට නිකන් ගැටලුවක් තියෙනවද කාට හරි? ප්‍රශ්න මොනවද තියෙනවද? අහන්න තියෙනවා නම් අහන්න අවුලක් නෑ. අපේ අද දවසේ ලෙසන් එකට එන්න කලින් එතන ක්ලියර් කරගෙන යන් අපි ඉස්සරහට. කාට හරි ගැටලුවක් තියෙනවද? කාටවත් ගැටලුවක් නැහැ නේද? කොස් හරි. මම හිතනවා අයිඩියා එකක් එන්නේ නැති කියලා. කොහමද කම්පියුටර් සිස්ටම් කියන මොඩියුල් එක යන්නේ කියන දේ ඊට පස්සේ මේකේ මේ එක්සෑම් යන විදිය කොහොමද කියන දේ ගැන අයිඩියා එකක් ඔළුවට එන්නේ නැති කියලා හිතනවා. ඒතකොට ඔයාලා වැඩ කරගෙන යද්දී ඔයාලා මේක තේරෙයි. තව ටිකක් හොඳට වැඩි දුරට. හරි. අපි යමු අපේ අද පළවෙනි දවසේ පාඩමට කම්පියුටර් සිස්ටම් වල ෆස්ට් ඩේ එකට. කම්පියුටර් සිස්ටම් වල ඉන්ට්‍රොඩක්ෂන් එක තමයි එන්නේ. කියන්නේ ඉන්ට්‍රෝ එකක් එන්නේ. කම්පියුටර් සිස්ටම් වල ඔයාලා පළවෙනි ලෙසන් එකේ තියෙන්නේ. අපි ඒකේ විදිහට අපිට තේරෙන විදිහට ඔයාලා තේරෙන විදිහට මම නෝට් එක වෙනම අරන් යනවා ක්ලාස් එකේ මගේ නෝට් සෙට් එක. ඊට පස්සේ අවසාන වශයෙන් අපි ප්‍රැක්ටිකල් එක්සෑම් ලඟ වෙද්දී වෙනම පොඩි quiz papers කීපයක් කරලා ෆයිනල් එක්සෑම් එකේදී ආපහු quiz paper set එකක් කරනවා. හරිද? ඒතකොට මේ දේවල් තමයි අපෝ කරකෝ එකම දේවල් ටික තියෙන්නේ. ඒතකොට මේ කියන්නේ තියරි තමයි තියෙන්නේ ඉගෙන ගන්න. ප්‍රැක්ටිකලි කියන්නේ අපි තියරි තමයි ගොඩක් ඉගෙන ගන්න තියෙන. ප්‍රැක්ටිකලිම කියලා කියන්නේ කම්පියුටර් සිස්ටම් එක අපි දැන් මේ වතපත ගානක් තියෙන්නේ ප්‍රැක්ටිකලිම ඇඟට යනවා. නැත්තම් මේක ඉතින් තේරුම් ගන්න පුළුවන් ඔළුවට වදිනවා ඉතින්. මම ඉතින් ප්‍රැක්ටිකලිම තමයි කොහොමද මම හැම ක්ලාස් එකක්ම කරන්නේ අර ඔළුවට යන විදිහට. ඒතකොට තියරි පැත්තෙන් දේවල් තියෙනවා අපිට මේකේ ඉගෙනගෙන යන්න. අපි බලමු මොකද්ද මේ කම්පියුටර් සිස්ටම් එක කියන්නේ කියලා තව ටිකක් වැඩි දුරට ඇවිල්ලා. කම්පියුටර් සිස්ටම් මොකද්ද මේ කම්පියුටර් සිස්ටම් කියලා කියන්නේ?
අපි සිම්පල් ඩෙෆිනිෂන් එකක් ගත්තා. මගේ නෝට් එක ගැන කතා කරොත් මේක සාමාන්‍ය සිම්පල් ඉංග්‍රීසි වලින් හරියද? සිම්පල් ඉංග්‍රීසි වලින්ම තමයි නෝට් එක ගන්න. මොකද ඔයාලා ඉංග්‍රීසි ටික හදා ගන්න ඕන අනිවාර්යයෙන්ම මේ කරගෙන යද්දි වැඩ. මොකද එක්සෑම් මම හැම දෙයක්ම ඉංග්‍රීසියෙන් මට නෝට් එක සම්පූර්ණයෙන්ම සිංහලෙන් ගහලා දුන්නොත් එක්සෑම් වල ගියාට පස්සේ ඔයාලට ඒවා අප්‍රප්‍රස් වගේ දැනෙන්න පුළුවන්. මොකද ග්‍රීක් වගේ වෙන්න පුළුවන්. මේ මෙලෝදියක් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඉංග්‍රීසි වචන 60 හුරු කරගෙන යන්න. අපි එහෙමම යන් ඉස්සරහට. Simple English වලින් තියෙන computer system එක අපි ගත්තාම computer system is a machine that takes input, processes it and gives output with the help of hardware software. එතකොට computer system එක කියලා කෙටියෙන්ම කියන්නේ hardware software මේ දෘඩාංග සහ මෘදුකාංග කියන දේවල් උපයෝගී කරගෙන ඉන්පුට් අරගෙන ඒවා සැකසීමකට ආදාන කියන දේවල් අරගෙන ඒවා සැකසීමකට භාජනය කරලා ඒකෙන් අවුට්පුට් එකක් දෙන විදිහට සැකසුණු මැෂින් එක තමයි කම්පියුටර් සිස්ටම් එකක් කියලා කියන්නේ කෙටියෙන්ම කිව්වොත්. අපි රියල් වර්ල්ඩ් එක්සැම්පල් එකක් ගත්තොත් ෆෝන් එක ගත්තාම ෆෝන් එකේ ඔය කැමරාව ගත්තාම මේකේ අපි සෙල්ෆියක් ගන්නවා කියද්දි ඒක කම්පියුටර් සිස්ටම් එකක් විදිහට වැඩ කරද්දි ඒකේ ඉන්පුට් එක තමයි you press the camera button. කැමරා බටන් එක ප්‍රෙස් කරනවා ඉන්පුට් කරනවා. ඒතර ප්‍රොසෙස් එක වෙද්දි ඔයා ඇඩ්ජස්ට් කරනවා ලයිටින් ෆෝකස් එක. පොඩ්ඩක් ඔයා හෙට මෙහෙට කැරකි ඒක ඔයාට ෆොටෝ එක ඔයාට සැටිස්ෆයි විදිහට වදින ගන්නට තැනකට ඇවිල්ලා ඔයා ඉන්න නතර වෙන්න. ඊට පස්සේ එහෙම මෙද්දි ඔයා ටග් ගාලා එක කැප්චර් කරගන්න. ඔය කැප්චර් කරන තැනට වෙනකම් මේක ප්‍රොසෙස් එක. ඊට අවුට්පුට් එක ඔයා ෆොටෝ එක ගන්නවා. ෆොටෝ එක එනවා කැප්චර් වල ඒක ටග් ගාලා එතන එහෙම හිටලා තියෙන විදිහටම ෆොටෝ එක වැදිලා ඒක ඔයාලට පෙන්නනවා. එතකොට ඒක සේව් වෙනවා වගේ ෆෝන් එකේ ගැලරි එකේ. input process output storage. ඕක තමයි මේ සරලම උදාහරණයක් ගත්තේ කම්පියුටර් සිස්ටම් එකක් කියද්දි input output process එක කොහොමද මේ hardware software use කරලා සිද්ධ වෙන්නේ කියන දේ. ඒතකොට hardware පැත්තෙන් ගත්තාම ෆෝන් එකේ කැමරාව, software පැත්තෙන් ගත්තාම කැමරා app එක. ඒතකොට ඔය දෙක උපයෝගී කරලා අර input කරලා process කරලා එකෙන් output එක අරගෙන ඒක store කරගන්න. එතකොට අපි ඔකේ ෆ්ලෝ එක ගත්තාම ෆ්ලෝ එක යන විදිය ගත්තාම ඉන්පුට් එක මුලින්ම ඉන්පුට් කරනවා ඊට පස්සේ ප්‍රොසෙස් කරනවා ඒක සැකසීමකට භාජනය කරනවා භාජනය කරලා ඒකෙන් ප්‍රතිදානය අවුට්පුට් එක එළියට එනවා ඇවිල්ලා ඒක සේව් වෙනවා ස්ටෝර් වෙනවා ස්ටෝරේජ් ඉන්පුට් ප්‍රොසෙස් අවුට්පුට් ස්ටෝරේජ් ඔය විදියට යනවා අපි රියල් වර්ල්ඩ් එකේ අපි දේවල් අපි බැලුවාම තව දුරටත් ATM මැෂින් එකේදී අපි ඔයාලගේ පින් නම්බර් ගහනවා ඉන්පුට් කරනවා. ඒතර අතර ටයිප් කරලා අපි පින් අංකය ගහද්දී ඒක ඉන්පුට් එක. එතකොට it processes your request. ඔයාට ඕන amount එක ඒකත් ටයිප් කරනවා. ඒකත් ඉන්පුට් එක. ඔය විදිහට ගිහිල්ලා මේ සල්ලි ගණන එකදී අර බටන් එක ක්ලික් කරද්දිම process එක සිද්ධ වෙනවා. අර මැෂින් එකේ සල්ලි ගණින සද්ද ඇහෙන්නේ අන්න ඒක තමයි process එක. ඊට පස්සේ ටග් ගාලා අතරින් එළියට එන්නේ අවුට්පුට් එක. ඒ විදිහට ඉන්පුට් ප්‍රොසෙස් අවුට්පුට්. එතකොට අපි බැලන්ස් එක අප්ඩේට් වෙනවා account එකේ බැලන්ස් එක අප්ඩේට් වෙනවා. කලින් තිබ්බේ 30000යි අපි ගත්ත 10000ක්. එතකොට account එක අප්ඩේට් වෙනවා 20000යි කියලා. එතකොට ඒක ස්ටෝර් වෙනවා. ස්ටෝරේජ්. ස්මාර්ට්ෆෝන් එක ගත්තාම ටච් කරනවා ස්ක්‍රීන් එක ටච් කරද්දී ඒක ටච් වෙලා අපි මොකක් හරි ඇප් එකක් ටච් කරද්දී ඒක ටච් කරලා ඒක ඕපන් වෙනවා. එතකොට ඒක ඕපන් වෙන තැනට වෙනකම් මේක ටච් කරන තැන ඉඳන් ඕපන් වෙන තැන නිකන් එක ප්‍රොසෙස් එකක්. චූටි තප්පර ගානක ප්‍රොසෙස් එක. ඒ ප්‍රොසෙස් එක සිද්ධ වෙච්ච ගමන් ටක් ගාලා ඕපන් වෙන ඇප් එක. ඔන්ලයින් බැංකින් ගත්තා you enter transaction details. එතකොට bank process එක සිද්ධ වෙනවා. ඒක අප්ඩේට් වෙනවා account එක ඔය විදිහට. ඔය තේරෙනවා. අපි මේකේ standard definition එක ගත්තාම computer system එකක් කියලා කියන්නේ a computer system is a complete functional and electronic device that consists of hardware and software designed to receive input, process data, produce output and store information for future use. A computer system එකක් කියලා කියන්නේ completely functional විදියට වැඩ කරගන්න පුළුවන් විදියට සැකසිත සහ electronic device එකක්. electronic device එකක්. එතකොට ඒක සමන්විත වෙනවා hardware සහ software වලින්. එතකොට ඒක නිර්මාණය වෙලා තියෙනවා input කියන දේවල් ලබා ගන්න ඊට පස්සේ
data process කරන්න ඊළඟට output එක produce කරන්න සහ ඒක ගබඩා කරන්න අනාගතයේ භාවිතය සඳහා. ඕක තමයි computer system එකේ standard definition එක. The computer system is a complete, functional and electronic device that consists of hardware and software designed to receive input, process data, produce output and store information for future use. හරි. එතකොට මේ computer system එකේ component සංරචක තියෙනවා කිහිපයක්. අපි අර කතා කරපු දෙකම තමයි සංරචක දෙක hardware and software. ඒතකොට hardware කියලා කියන්නේ the physical parts you can touch. physically අපිට අතපත ගාලා ටච් කරන්න පුළුවන් දේවල් කොටස් තමයි computer system එක. මේ අපිට අපි laptop එක, desktop එක ඔය හැමදේම අතපත ගාලා පාවිච්චි කරන මේ අල්ලන්න පුළුවන් දේවල් තමයි hardware කියන්නේ. hardware ගත්තාම මේක ඇතුලේ උදාහරණ ගත්තාම CPU එක. මේකේ computer මොලේ වගේ වැඩ ගන්න CPU එක. CPU එක central process unit එක. හරිද? ඒක තමයි processor එක කියලා කියන්නේ. i5, i3, i7 ඔය විදිහට යන්නේ. ඒ processor එක. ඒක තමයි මොලේ computer system එක. නැත්නම් අපි පාවිච්චි කරන device එක මොලේ. එතකොට phone වල ගත්තාම තියෙනවා octa core කියලා ඔහොමම තියෙන එක විදිහ processors තියෙනවා. ඒ හැම එකම එතකොට CPU. එතකොට ඒක type උත් දෙකක් තියෙනවා microprocessor, microcontroller කියලා. ඕව අපි ඉස්සරහට කතා කරනවා microprocessor කියන්නේ මොකද්ද? ඒක අපි සාමාන්‍ය පාවිච්චි කරන එක. එතකොට microcontroller කියලා එකක් තියෙනවා. අපි ඒකත් ඉස්සරහට කතා කරනවා. දැන් ටික type දෙකක් තියෙනවා. ඒක දැනගත්තාම ඇති. ඊළඟ RAM එක, temporary memory, volatile. volatile කියන්නේ නැස්සේ. ඒක తాවකාලිකව තමයි ගබඩා වෙන්නේ RAM එක. short term memory එකක් තියෙන එක. හරිනේ අපේ short term මොනවාරි දෙයක් මතක තියෙන ටක් ගාලා අමතක යනවා වගේ දෙයක්. RAM එක. හරිද? ඒක volatile. volatile නැස්සේ මතක කියලා කියන්නේ පරිගණකයේ සාමාන්‍ය මොකක් හරි device එක current එක නැති අවස්ථාවේදී ඒක destroy වෙනවා නම් විනාශ වෙනවා නම් ඒ මතකේ නැති වෙනවා නම් ඒ කියන්නේ අපි වැඩක් කර එකපාර මැෂින් එක shut down වුණ ගමන් අර අපි කර හිටපු දේවල් නැති වෙනවානේ. හැබැයි මැෂින් එක on එකේ තියෙද්දී ඒ දේවල් ඒ විදිහටම තියෙනවානේ. ඒ දේවල් save වෙන්නේ RAM එකේ. හරිද? RAM එකේ තමයි අපි දැන් වැඩක් කර ඉද්දී අපි මොකක් හරි document එක write කර ඉද්දී save වෙන්නේ. ටක් ගාලා මැෂින් එක අපිට off වෙනවා මොන හරි වෙලා power එකක් ගිහිල්ලා lost එකක් වෙලා මොකක් හරි වෙලා off වුණේ ගමන් ඒක නැති වෙනවනම් ඒක අර volatile memory එකේ තියෙන දේවල්. ඔන්න අපි දන්නකො storage එක ගත්තාම නිකන් අපි hard drive එක අපි document එක save කරලා hard එකේ save කරලා තියෙනවා. ඊට පස්සේ අපි computer එක off කරලා on කරපුවාම ඒ hard එකේ save වෙච්ච document එක ඒ විදිහටම තියෙනවා. ඒක non volatile. තව එකක් තියෙනවා ROM කියලා එකක්. random read only memory කියලා. අරක random access memory RAM කියන්නේ. මේක ROM එක. ඒක ඇල permanent memory එකක්. non volatile. අපේ නිකන් birth certificate එක වගේ තමයි. වෙනස් වෙන්නේ නැහැ. permanent memory එක. එතකොට නැෂ්‍ය නොවන මතක කියලා කියනවා. එතකොට ROM කියලා වෙනම එකක් තියෙනවා. ඒකේ තමයි ඔය BIOS system කියලා අපි computer එක open කරද්දිම computer on කරද්දිම මුලින්ම අර දැන් අපි laptop එක යන Asus laptop එක පාවිච්චි කරන Asus කියන logo එක display වෙලා ඔය Windows logo එක load වෙලා ඔය on වෙන තැනට දැනගන්න තියෙන්නේ. ඔතන දැනගන්න පොඩි progress එකක් සිද්ධ වෙනවා. ඒ progress එකේදී hard drive එක හොඳ තත්ත්වයේ පවතිනවද? RAM එක තියෙනවද? processor එක හොඳට වැඩ කරනවද? කිසිම අවුලක් නැද්ද? ඔය තත්ත්වය කියන එක පරීක්ෂා කරලා බලන progress එකක් තියෙනවා. progress එකත් එක්ක යන දෙයක් තමයි BIOS system කියලා කියන්නේ. ඔය system එකේදී මොනවා හරි fault එකක් ආවොත් අපි computer එක පාවිච්චි කරද්දී hard drive එක ගලවලා අපි computer on කරොත් අර BIOS වලදී මැදි නවතිනවා. එතකොට යටි වැඩනවා no hard drive හරි මොකක් හරි fault එකක් වැටෙනවා. ඔය ඒ දේ check කරන්න ඔය BIOS කියන system එකේ. ඔය BIOS කියන system එක permanently store වෙලා තියෙන system එකක්. computer system එකක permanentlyම store වෙලා තියෙන්නේ. ඒක store කරන්නේ ඔන්න ඔය ROM කියන කොටසේ. ඔය ROM කියන hardware component එක. ඒ කියන්නේ hardware කොටස ඔය part එකේ තමයි ඔය ROM කියන එකේ තමයි ඒ BIOS system එක save වෙන්නේ. ඒක non volatile memory එක. ඊළඟට input devices
convert data into format. You can understand. Keyboard, mouse, microphone අපි input device data input කරනවා. mouse එකෙන් ඔය cursor එක හෙට මෙහෙට යවන එක input එක. touch pad එක අරගෙන ගත්තත් input එක. ඊළඟට keyboard එකෙන් අපි type කරත් ඒක input එක. ඒ input devices keyboard, mouse, microphone එකෙන් අපි දැන් කතා කරනවා. දැන් මගේ lap එකේ තියෙන microphone එකෙන් තමයි මේක වාට මම කියන දේවල් ඇහෙන්නේ. ඒක input වෙනවා. මගේ voice එක input කරනවා. output device display or processing information processed by computer. monitor, printer, speaker. ඔයාලා පාවිච්චි කරන දැන් lap එක ගන්න desktop එක නම් ඒකේ තියෙන lap එකේ තියෙන speaker එක නැත්නම් desktop එක නම් ඔයාලා වෙනම speaker එක set කරගන්න ඕනේ. ඒකෙන් දැන් මම ඔයාලා කියන දේ ඇහෙනවා. ඒතකොට ඒක output device. ඒකට monitor එකෙන් දැන් මගේ screen එක ඔයාලා පේනවා කියන්නේ output. monitor එකෙන් output. monitor එක තමයි output device. printer එකෙන් අපි document එක print out එකක් ගන්නවා නම් output device. හරි storage එකක් තමයි hard disk, pen drive, solid state drive, SSD. දැන් අපි ඉස්සර වගේ නෙමෙයි hard disk එකක් වගේ use කරද්දී computer එක slow වෙනවා. lap එකක් වුණත් අපි hard disk එකක් normal hard disk එකක් නම් තියෙන්නේ ඒක slow වෙනවා. ඔය SSD එකක් solid state drive එක කියන්නේ SSD එකක් ඔයාලා පාවිච්චි කරනවා නම් ඔයාලා මාර කාර්යක්ෂමව ඔයාලට වැඩ කරගෙන යන්න පුළුවන් laptop එකක හෝ desktop එකක. දැන් මගේ වුණත් SSD තියෙන SSD කියන්නේ NVMe තියෙන්නේ. ඒතකොට SSD වලටත් එහා ගිය එක කාඩ් එක වගේ hard එක අර ලොකු තැටිය වගේ ලොකු කැටේ ලොකු ගෙඩිය වගේ තියෙන එක තනි RAM කාඩ් එකක් වගේ පොඩි ඒකටත් අර පොඩි කාඩ් එකකට තරමට පොඩි කරලා තියෙනවා. ඒතකොට ඒක මාරි ස්පීඩ් chipset එකක් තමයි තියෙන්නේ. SSD වල තියෙන chipset එකක් තමයි. ඒක පොඩි නිකන් disk එක වගේ නේ තියෙන්නේ. ඒකට පොඩි NVMe කියන්නේ. ওই දේවල් වලින් මාරි ස්පීඩ් දෙන ඒවා තියෙන storage device. වැඩි දුර කිව්ව. So hardware කියලා කියන්නේ hardware refers to the physical component of a computer system that can be seen and touched, including the central process unit, memory, input output devices and storage devices. ඔයගේ දේවල් include වෙලා තියෙන අපිට දකින්න පුළුවන් touch කරන්න පුළුවන් physical component තමයි computer system එකක තියෙන hardware කියලා කියන්නේ. ඊළඟ category එක තමයි software. Software කියලා කියන්නේ the instructions and programs that run the machine. හරි. ඒකට software is like the knowledge and skills of a person. You can't touch it, but it makes everything work. Software is mainly divided into two categories. ඒකට software කියලා කියන්නේ දැන් අපි මේකේ computer system එකේ component දෙක ගැන කතා කරන්නේ පළවෙනි component එක hardware. දෙවෙනි component එක තමයි software. software කියලා කියන්නේ උපදේශ හෝ program එකක් machine එකක run වෙන. අර hardware උපයෝග කරගෙන computer system එක ඒ තුල machine එකක run වෙන programs and instructions. උපදේශ සහ ඔය ක්‍රම ලේඛන program. එතකොට ඒව ඇවිල්ලා අපිට අතින් touch කරන්න පුළුවන් දේවල් නෙමෙයි. අපිට දකින්න පුළුවන්. අපිට touch කරන්න බෑ. hardware අපිට touch කරන්න පුළුවන්. ඒ software කියන දේ අපිට touch කරන්න බැරි දේවල්. එතකොට අපි ගත්තොත් අපි human body එක ගත්තොත් අපි system එකක් විතර ගත්තොත් ඒකේ අපේ brain එක අපේ thinking ඔය දේවල් skill එක හැකියාවල් ඔය දේවල් අපිට touch කරන්න බෑ. ඒවා මේ එතකොට software කියන category එකට අයිති වෙනවා. හරිද? එතකොට මේකෙදි software කියන දේ part දෙකකට mainly බෙදෙනවා two categories වලට. system software and application software. ඔය විදිහට part දෙකකට බෙදෙනවා. So system software කියලා කියන්නේ the manager of computer. ඒ සිස්ටම් සොට් එක කියන්නේ මේන්ලි දුවන ඒවා. ඒ කියන්නේ ඔපරේටින් සිස්ටම් එක අපි ගත්තොත් Windows කියන්නේ මේක මේන්ලි මැනේජ් කරන මුළු කම්පියුටර් එකම මැනේජ් කරන software තමයි සිස්ටම් software කියලා කියන්නේ. හරිද? ඒකට ඒකේ utility programs කියලා තියෙනවා. antivirus, disk defragment ඔය විදිහට තියෙනවා. ඔය software තමයි පළවෙනි category එක සිස්ටම් software. හරි. ඒකට application software. application software කියලා තියෙනවා. ඒක ඇවිල්ලා programs that help to do specific tasks. අපි විශේෂ අරමුණක් සඳහා විශේෂ කාර්යයක් සඳහා උදව් කරගන්න programs තමයි application software කියලා කියන්නේ. example එකක් ගත්තොත් WhatsApp use කරනවා chat කරන්න. YouTube use කරනවා video watch කරන්න, calculate කරන්න, calculator එක ළඟට document එක type කරන්න, Microsoft Word එක ඔය විදිහට අපි මේ application software use කරන. ඒතකොට මේ application software කියන දේ run වෙන්නේ අර system software ඇතුලේ.
ඔපරේටින් සිස්ටම් එක ඇතුලේ තමයි අපි මේ බ්‍රෝසර් එකක් වුණත් මොකක් හරි ඇප් එකක් අපි රන් කරන්නේ. අපි දැන් මොකද්ද ෆෝන් එකක් ගත්තාම ෆෝන් එකේ තමයි WhatsApp රන් කරන්නේ. ඒතර ෆෝන් එකේ දුවන මේන් සිස්ටම් එක තමයි සිස්ටම් සොෆ්ට්වෙයාර් එක තමයි Android. Android නැත්නම් Apple නම් iOS. ඔය විදිහට. ඒ මේන් සොෆ්ට්වෙයාර්. ඒතර ඒක ඇතුලේ තමයි ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් දුවන්නේ. ඔය විදිහට මේ සොෆ්ට්වෙයාර් කියන එකත් ආයි කැටගරි දෙකකට බෙදෙනවා මේ විදිහට. software කියන එක අපි standard definition එක ගත්තාම software is a set of instructions or programs that tell the hardware what to do. හරිද? hardware එකට කියනවා set of instruction. උපදේශ මාලාවක් හෝ ක්‍රම ලේඛනය අපිට මොනවද කරන්න ඕනි කියලා hardware එකට පවසන. ඕක තමයි software කියලා කියන්නේ කෙටියෙන්. It includes system software and application software. හරිද? software category දෙකකට දෙනවා system software and application software කියලා. Analogy එක ගත්තාම hardware is like your body, software is like your brain and thoughts, skills. You can't touch it but it make everything work. හරිද? skills අනම් මනම් මේ දේවල් නිකම් පවතින්නේ නැහැ නේ. human body එක නැත්තම් මොළය කියන එක නැත්තම් මේ දේවල් නැත්තම් මේ skill කියන එකක් පවතින්නේත් නැහැ. thoughts හැඟීම් දැනීම් කියන දේවල් පවතින්නේත් නැහැ. ඒ දේවල් දැනෙන්නේ brain එක තියෙන හින්දා brain එක තියෙන hardware එක වගේ. ඒතකොට මේ hardware තියෙන්න ඕන hardware වල තුලදී තමයි අර software කියන එක දුවන්නේ. ඔය විදිහට. මේ දේ තමයි ඔක diagram එකකින් අපි බැලුවොත් chart එකකින් බැලුවොත් ඔය විදිහ තමයි පේන්නේ. system software application software. ඒතකොට මේවත් ආයෙ බෙදෙනවා system software කියනවා. මේක නැති වැඩි දුරටම දාලා තියෙන්නේ. system software ගන්න system ඔය විදිහට management development විදිහට වෙනම යනවා. application software තමයි බෙදනවා general purpose special purpose. ඔය විදිහට ඔක බෙදන එක ගැන හිතන්න ඕන නැහැ. මෙන්න මේ system software application software කියලා දෙකකට බෙදෙන එක ගැන විතරක් හිතුවනම් හොඳට ඕම ඇති. හරි. ඊළඟට බලමු computers කොහොමද වැඩ කරන්නේ. මේක වැඩ ගන්න කියන තැනට එන්න කලින් අපි දැනගන්න ඕනේ data information කියන්නේ මොනවද කියන්නේ. ICT O level කරලා තියෙනවනේ data information කියන්නේ මොනවද කියලා ඔයාලා දන්නවා ඇති. නැත්තම් data කියලා කියන්නේ raw unorganized fact that need to be processed. හරිද? ඒ කියන්නේ අමුදත් කිසිම සංවිධාන වෙච්ච නොවිච්ච කරුණු කාරණා එකතු කරලා ඒ දේවල් සමූහයක් තමයි ඔය data කියලා කියන්නේ. දත්ත කියලා කියන්නේ. එතකොට ඒවා අනිවාර්යයෙන්ම සැකසීමකට භාජනය කරන්න ඕන. Data can be something simple like numbers or text or complex like image or videos. කිසිම මේක විදිහට සැකසීලා නැති විදිහේ දේවල් ඔය දේවල් තමයි raw facts ඔය වගේ දේවල් තමයි ඔය data කියලා කියන්නේ. ඊළඟට information තොරතුරු කියලා කියන්නේ information is process organized and structured data that is meaningful and useful for decision making. හරිද? අර්ථානුකූල සහ ප්‍රයෝජනවත් තීරණ ගැනීමට ප්‍රයෝජනවත් වෙන විදිහේ ව්‍යුහාගතම විදිහට සැකසිච්ච ඕගනයිස් වෙච්ච සංවිධානය වෙච්ච සැකසීමකට භාජනය වෙච්ච විදිහේ දත්ත. හරිද? අර අමු දේවල් ඔක්කොම එකතු කරලා ඒ වගේ process එකකට ලක් කරලා ලබා ගන්න output එක තමයි information කියලා කියන්නේ. හරිද? data information ඔය දෙක. උදාහරණ ගත්තාම data කියලා කියන්නේ මේ නිකම්ම number එකක් ABC කියලා ඔය විදිහට තිබ්බා. information කියලා කියන්නේ අර 85 කියන එක your score. මොකක් හරි module එක වල නැත්නම් score subject එක mark එක 85 කියන එක. එතකොට මේක data processing cycle එක ගත්තාම අර simple එකම තියෙන IPOS model එක කියලා කෙටියෙන් කියනවා input process output storage කියන එක. example එකක් ගත්තාම අපි calculator use කරලා ගාන හදාගද්දි අපි input විදිහට press කරනවා 2 කියන එකයි plus කියන එකත් input කරනවා ඊට පස්සේ 3 කියන එකත් input කරනවා සහ අවසාන වශයෙන් equal කියන mark එක input කරනවා. ආදානය කරනවා calculator මේ ගහලා ඔය හතරම ගහනවා. දෙක ගහනවා දෙක තුන එකතු කරන්න ඕන අපි දෙක ගහලා තුන ගහන්නේ නැහැනේ. දෙක ගහලා plus mark එක ඔබලා තුන ගහලා ආයි equal mark එක ඔබලා. ඔය ටික ඔක්කොම input. process එක තමයි අර දෙක තුන එකට එකතු කරලා උත්තරේ ගන්න එක.
output එක තමයි ඒක එන උත්තරේ display කරන්නේ. storage කරනවා සාමාන්‍ය සමහරලාට ඊළඟ calculation එකට උදව් වෙයි කියලා. එයා ඒක store එකේ තියාගෙන ඉන්නවා. ඔය තමයි calculator එක සාමාන්‍ය විදිහට data processing cycle එක යන්නේ. input process output storage. ඊළඟට ගත්තාම sending WhatsApp message. අපි type කරලා hello කියලා message එකක් type කරද්දී ඒක type කරනවා. ඊට පස්සේ වා send button එක click කරද්දී ඕක touch කරද්දී ඕක ඉතින් encrypt වෙලා ඊට පස්සේ අනිත් එක්කෙනාගේ මේකට ගිහිලා decrypt වෙන තැනට වෙනකම්ම process එක සිද්ධ වෙනවා. ඔය WhatsApp message එකක් යවනවා කියද්දී එයාලා security පැත්තෙන් හදලා තියෙන encryption decryption කියලා. හරිද? ඔයාලා සාමාන්‍ය ඔය WhatsApp වල යද්දී ඔය දැකලා ඇති ඔය encryption කියලා මොන හරි ඔය වචනයක් තියෙනවා decryption කියලා වචනයක් තියෙනවා. අපි මේ message එක type කරලා ඒක send කරද්දී මේ send කරද්දී ඒක encrypt වෙනවා. ඒ කියන්නේ කේතකරණය වෙනවා. හරිද? කේතකරණය වෙලා මේ අනිත් පැත්තට යද්දී ආපහු විකේතනය වෙනවා. කේතනය වෙලා විකේතනය වෙනවා. විකේතනය වෙලා තමයි මේ ආපහු message එක යන්නේ hello කියලා. hello කියන එක මුලින්ම නිකන් $.134 එහෙම එන්න දිය හැල්ලක් විදියට යන්නේ. හරිද? යද්දී ඊට පස්සේ ගිහලා ආපහු ඒක කන්වර්ට් වෙලා තමයි hello කියලා එන්නේ. ඔය තමයි process එක. ඊට පස්සේ output වෙනවා අනිත් පැත්තේ chat එකේ. store වෙනවා. ඉතින් chat එකේ store වෙනවා message එක. data representation එක ගත්තාම මේවා data represent වෙන්නේ අර විදිහට මම අර මුලින්ම කතා කරේ දැන් අපි මේ පාවිච්චි කරන දේවල් මේ objects මේ අපි document write කරද්දී සහ ඔය දේවල් computer තේරුම් ගන්නේ බිංදුව එක විදිහට. ඕකෙන් තවදුරටත් ආවහම තව දේවල් තියෙනවා. binary system කියන්නේ බිංදුව එක. දිවිමය සංඛ්‍යා. ASCII කිව්වහම වෙන විදිහකට Unicode කියලා වෙනම තියෙනවා. එතකොට data කියන දේවල් store වෙන්නේ computer එකක hard disk එකක හෝ ඔය RAM එකේ తాවකාලිකව හෝ display වෙන්නේ මේ ඔන්න විදිහට. අම්මා කතා කරනවා පුළුවන් දෙයක් කියලා. සිබ්බාර එක ඉන්නවද? හරි. පුළුවන් පුළුවන් පොඩකින්. guys මට විනාඩි 5-10ක් වගේ පොඩි කාලයක් දෙන්න මේ පොට් එකට. thank you. චුට් නැවතුවේ හරි අපි කතා කරගෙන ආවා කම්පියුටර් සිස්ටම් කියන්නේ මොකක්ද කියන එක ඊට පස්සේ කම්පොනන්ට් ගැන කතා කරලා කම්පියුටර් කොහොමද වැඩ කරන්නේ කියන තැනේදී අපි data information කියන දේ කතා කරා ඊට පස්සේ data information වෙන කතන්දරේ කොහොමද මේ data processing cycle එක කියන කතන්දරේ අපි කතා කරලා examples ටික බලාගෙන ආවේ. ඒතකොට data representation ආපහු මතක් කරොත් මේකේ පොඩි වැදගත් පොයින්ට් එකක් තියෙනවා. දැන් මේකේදී අපි ඉස්සරහට යනවා ඩිජිටල් ලොජික්ස් වලට එද්දී තව ටිකක් ඔයාලට පැහැදිලි වෙයි. අපි මේ එළියද අපි මේ කරන දේවල් මේ හැම දෙයක්ම කම්පියුටර් තේරුම් ගන්න බිංදුව එක. ඒක ඉස්සරහට ඔයාලට idea එක ඔලුවට යයි. දැන් නිකන් එහෙම තේරුම් ගත්ත නැති. නැත්නම් ඒක හිතන්න ඕනේ නැහැ. කම්පියුටර් තේරුම් ගන්න ඔය වගේ binary system, ASCII, Unicode ඔය වගේ එක දේවල් තියෙනවා. එහෙම තමයි data store වෙන්නේ. නැත්නම් ඔය හිතන්නකො image එකක් නැත්තම් වීඩියෝ එකක්. ඒ විදිහටම දැන් වීඩියෝ එක තියෙන විදිහට ඉමේජ් එකේ තියෙන විදිහට මේ සයිස් එකටම ගිහිල්ලා හાર્ඩ් එකේ සේව් වෙන්නේ නැහනේ. ඒක මොන හරි විදිහකින් අර ක්‍රමයකට තමයි සේව් වෙන්නේ. අන්න ඒ සේව් වෙන විදිහ තමයි ඔය කියන්නේ binary system, ASCII, Unicode. ඒ වගේ කන්වර්ට් වෙලා තමයි සේව් වෙන්නේ. data representation කියලා ඔය කතා කරන්නේ ඒක. අර computer networks කොහමද මේ world ලෝකෙත් එක්ක connect වෙන්නේ කියන දේ. networks කොහොමද connect වෙන්නේ කියන දේ අපි කතා කරමු. මොකද්ද computer network එකක් කියලා කියන්නේ? A computer network is මාව ඇහෙනවා පේනවා නේද? කට්ටි ඉන්නව නේද? ගියාද දන්නේ නැහැ. ඉන්නවනේ? ඇහෙනවා පේනවනේ? හරි. Computer network is a system of interconnected computers and devices that can communicate and share resources like files, applications and internet access.
කම්පියුටර් නෙට්වර්ක් එකක් කියලා කියන්නේ තව සිස්ටම් එකක් ඉන්ටර්කනෙක්ටඩ් කම්පියුටර්ස්. ඒ කියන්නේ අන්තර් සම්බන්ධිත විදිහට සම්බන්ධ වෙච්ච පරිගණක සෙට් එකක සහ ඩිවයිසස් වල එකතුවක එතකොට යාලට පුළුවන් කමියුනිකේට් කරන්න, sannivedanaya කරන්න සහ සම්පත් බෙදා ගන්න like files, applications and internet access. Internet access කියන දේ share කරගන්න පුළුවන් මේ interconnected computers and devices වලට. ඔන්න ඔය වගේ දේවල් වලින් සැදුම්ලත් සිස්ටම් එක පද්ධතියක් තමයි කම්පියුටර් නෙට්වර්ක් එකක් කියලා කියන්නේ. අපි ඔය රවුටර් එකක් අරගෙන එතකොට නැත්නම් හිතමුකෝ ඒක නෙමෙයි ඔය ස්කෝලවල වල කම්පියුටර් ලැබ් වල මේවා මේ අර ඒ කම්පියුටර් PCs මේ RJ45 කියලා කේබල් එකක් තියෙනවා. ඔය ඔයාලා දන්නේ නැති ඔය රවුටර් එකකින් කේබල් එකකින් ගහන්නේ මේ ලැප්ටොප් එක නැත්නම් ඩෙස්ක්ටොප් එකකට ගහද්දී ගහන කේබල් එක තියෙන ඔන්න ඔය කේබල් එක තමයි RJ45 කියලා කියන්නේ. ඔන්න ඔය කේබල් වලින් එකට කේබල් සෙට් එකක් අරගෙන ඕවා ගහලා ඕවා එකම එකකට සෙට් කරනවා. ඒක හබ් එකක් කියලා කියනවා. නැත්නම් අපි කම්පියුටර් දෙකක් අතර නම් නෙට්වර්ක් එකක් හදන්නේ ඒ කේබල් එක පැත්තක් අපේ කම්පියුටර් එකට ගහලා අනිත් කේබල් එක අනිත් පැත්ත ගහලා තව කම්පියුටර් එකකට. අන්න එහෙමත් කනෙක්ට් කරගන්න පුළුවන්. එතකොට ඒත් හැදෙන්නේ නෙට්වර්ක් එකක්. නෙට්වර්ක් එකක් ජාලයක් හැදෙන්නේ. ඔය විදිහට අර අන්තර් සම්බන්ධිත කම්පියුටර්ස් ඩිවයිස් එකතුවක එතකොට එහෙම කනෙක්ට් වුණාට පස්සේ එකිනෙකාට කමියුනිකේට් කරගන්න පුළුවන්. sannivedanaya කරගන්න පුළුවන් දේවල් ෆයිල් ෂෙයා කරගන්න පුළුවන්. ඉන්ටර්නෙට් ඇක්සස් ෂෙයා කරගන්න පුළුවන්. අන්න ඔය කතන්දරේ තමයි කම්පියුටර් නෙට්වර්ක් එකක් ඇතුලේ තියෙන්නේ. ඒතර ඕකේ ටයිප්ස් තුනක් තියෙනවා. LAN කියලා එකක් තියෙනවා. local area network කියලා එකක් තියෙනවා. computers in one building like your home wifi. ඒතර ඔය අර මං ඉස්කෝල ලැබ් වල තියෙන්නේ ගොඩක් වෙලාවට LAN local area network එක. ඔය පොඩි තැන් වල ඉන්ස්ටිටියුට් වල පොඩි සෙට් එක. ඒතකොට දැන් ඔය කැම්පස් එකේ ලැබ් වල වුණත් තියෙන එක ලැබ් එක කම්පියුටර් සෙට් එකම එක නෙට්වර්ක් එකකට කනෙක්ට් කරලා තියෙන්නේ. අන්න එතකොට එතන දුවන්නේ LAN local area network එක. ඊළඟට WAN කියලා එකක් තියෙනවා. wide area network. ටිකක් එතනින් එහාට තව ටිකක් පුළුල් විදිහට මේ නෙට්වර්ක් එක ස්ප්‍රෙඩ් වෙලා තියෙනවා. computers across cities or countries. නගරයක් අතර හෝ නගර කීපයක් අතර යන නෙට්වර්ක් එකක් තමයි WAN wide area network එකක් කියලා කියන්නේ. ඊළඟට ඉන්ටර්නෙට්. ඔය wide WAN කියන එකට පොඩි උදාහරණයක් ගත්තොත් ඔය ටවර් තියෙන සිග්නල් ටවර් පොඩි ඒරියා එකකට සම්පූර්ණ නගරයකටම ටවර් දෙකක් තුනක් කොහොම කනෙක්ට් කරපුවාම ඒ ජාලය හච් මොබිටෙල් ඩයලොග් ඔය ජාලේ සිග්නල් පවතිනවා. WAN. ඊට ඉන්ටර්නෙට් the biggest network connecting computers worldwide. ඒක ඉන්ටර්නෙට් එකේ තියෙන සැටලයිට් මාර්ගෙන් තමයි ඒක වෙන්නේ. සැටලයිට් එක තියෙන්නේ ලෝකෙනුත් එළියේ තියෙන. ඒතොර ඒකත් එක්ක මුළු ලෝකෙම එකට කනෙක්ට් වෙනවා ඉන්ටර්නෙට්. ඔය ටයිප් තුන තමයි ටයිප් තුන නෙට්වර්ක් ගත්තාම LAN WAN ඉන්ටර්නෙට්. මේක බෙනිෆිට්ස් ගත්තාම කමියුනිකේෂන් පැත්තෙන් ඊමේල් chat video calls වගේ කමියුනිකේෂන් තියෙනවා. සංවේදනය වෙනවා. ෂෙයාරින් ගත්තාම photos documents videos sharing. හරිද? ඒ දේ තියෙනවා. ඊළඟට learning ගත්තාම online courses YouTube tutorials වගේ learning දේවල් තියෙනවා. ඊට පස්සේ entertainment විනෝදාස්වාදය ගත්තාම Netflix gaming social media work ගත්තාම online banking shopping services ඔයගේ දේවල් මේ network වලට benefits එනවා. ඒතර මේක simple ඉදිරියට ඉංග්‍රීසියෙන් තේරෙනවා කියලා මම හිතනවා. සංවේදනය කරද්දී බෙදා ගනිද්දී ඉගෙන ගන්න දේවල් වලට ওই දේවල් වලට මේ නෙට්වර්ක් කියන දේ උපයෝගී කරගන්නවා. ඒකට එකතු කරලා කට්ටියටම ඒ වෙලාවේ ටයිම් එකේදී ඒ වැඩේ කරගන්න. ඊළඟට පොඩි හිස්ටරි එකකට ආවොත් කම්පියුටර්ස් වල මේකේ බිගිනින් එක ආරම්භයේ මූලාරම්භයට ආවහම අපි දැනගන්න ඕන පොඩි කරුණු කාරණා කිහිපයක් තියෙනවා. කම්පියුටර්ස් කියන දේ කතන්දරේ සම්බන්ධව ancient beginning එක ගත්තාම counting device like abacus laid the groundwork. ඒතකොට abacus කියන එක තමයි ඔය මුලින්ම ආවේ count කරන්න. ඒ කියන්නේ abacus අර කූරු එහෙට මෙහෙට කරලා එකතු කිරීම ගණනය කිරීම කරගන්න මුලින්ම මිනිස්සු පහසු කරගත්තේ abacus කියන එක. නැත්නම් ඊට කලින් තැන් වල ඉරියන් දැන්ද ඔහොම අර
ඒවා වරදිනවා හරියනවා ඒ දේ. ඉතින් ඇබකසේ ආවට පස්සේ පොඩ්ඩක් ඒක ඇකියුරසි එක වැඩි වුණා කලින් තිබ්බ තත්ත්වයට වඩා ඊට කලින්. ඊට පස්සේ ඇබකසේ මැකැනිකල් විදිහට එකතු කිරීමට අඩු කිරීමට මිනිස්සු පැස්කලයින් ලේබ්නිස් මැෂින්ස් ඔය විදිහට ඇරිත්මැටික් ඔපරේෂන්ස් ඒ කියන්නේ එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම බෙදීම ඔය දේවල් වලට ඔය විදිහට ආවා. ඊළඟට ඇනලිටිකල් එන්ජින් එක තමයි ගොඩක් දුරටම මේ ප්‍රෝග්‍රෑමබල් කම්පියුටර් එකක් හැදෙන්න මූලික වෙච්ච පසුබිම චාල්ස් බැබේජ්ගේ ඇනලිටිකල් යන්ත්‍රය කියන දේ. ඒකෙන් පස්සේ ENIAC කියන එක තමයි ෆස්ට් ඉලෙක්ට්‍රොනික කම්පියුටර් එක විදිහට ලෝකෙට ආවේ. ඒක තමයි ලොකුම පසුබිමක් වුණේ කම්පියුටර් හැදෙන්න අද කාලේ වෙනකොට හැදෙන විදිහට ENIAC කියන කම්පියුටර් එක තමයි ඒක පොඩ්ඩක් මතක තියාගන්න ඕන එක. ඇනලිටිකල් එක තමයි කම්පියුටර් එක හැදෙන්න මූලික වෙච්ච පදනම ගෙනාවේ. ඇබකසේ තමයි මුලින්ම කවුන්ටින් ඩිවයිස් එකක් විදිහට ආවේ. ඒතකොට ENIAC කියන එක තමයි පළවෙනිම ඉලෙක්ට්‍රොනික කම්පියුටර් එක. ඔය විදිහට. ඊළඟට ඒකත් එක්ක තව දියුණු වෙද්දි මේව ඒක හෙන්න පදාසයක විසිරීලා තියෙන කම්පියුටර්. මේකෙන් ලොකු දෙයක් කරගන්නත් බෑ. අපේ ගත්තාම කාමර දෙකක් සයිස් වගේ ඔය ENIAC එකක් වෙන්න පුළුවන්. ඒ කාලේ හැටියට. කරගන්න පුළුවන් ලොකු දෙයක්වත් නෑ. එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීමත් එක්ක තව පොඩි පොඩි දේවල් ටික සිද්ධ වෙනවා විතරයි. මේ ඉලෙක්ට්‍රොනික විදියට. ඒ කියන්නේ කරන්ට් එක යූස් කරලා. හරිද? එතකොට ට්‍රාන්සිස්ටර්ස් and ICs ආවට පස්සේ තමයි අර මෙහෙන්න 5000ක ගිය එක තව පොඩ්ඩක් ස්කේල් අඩු උනේ, සයිස් එක අඩු කරලා සෑහෙන සයිස් එක අඩු වුණා. මේ ට්‍රාන්සිස්ටර්ස් and ICs භාවිතා කරපුවාම එතකොට ඒකෙන් තව ස්පීඩ් එක වැඩි මේ වගේ වැඩක් කරගන්න සෑහෙන කාලයක් යන ඒ කාලේ දවසක් බලන් ඉඳලා උන්ට ඒක ලොකු දෙයක් ඒ කාලේ හැටියට. අපිට ඒ කාලේ හැටියට අපිට දැන් කාලේ හැටියට එකක් දැක්කොත් නිකන් මොකද්ද මේ කියලා හිතනකොට ඒ කාලේ හැටියට ඒක ලොකු ජයග්‍රහණයක් ඒ මිනිස්සුන්ගේ. ඒක එන දවසක් ගෙවලා හරි පොඩි දෙයක් පොඩි අවුට්පුට් එකක් ගන්නවා කියන එක උන්ට මාර ජයග්‍රහණ. ඊට පස්සේ ඒකත් එක්කම ට්‍රාන්සිස්ටර් ICs ආවම තවඩ ස්පීඩ් එක වැඩි කරගෙන මේ ට්‍රාන්සිස්ටර්ස් කියලා ගන්න පොඩි පොඩි චූටි චූටි පරිපතවල සර්කිට් වල තියෙන චූටි චූටි දේවල් ඔන්න ඔය දේවල් හොයාගත්ත කාලේ ආවට පස්සේ ඒක සයිස් එක අඩු කරගත්ත අර එන පදාසයක තිබ්බ දේවල්. ඊට පස්සේ පර්සනල් කම්පියුටර්ස් ආවා. මයික්‍රෝප්‍රොසෙසර් එකතු වෙලා affordable PCs ඔය විදිහට හැදුණා. ඊට පස්සේ modern age එකේදී ඉන්ටර්නෙට්, ස්මාර්ට්ෆෝන් සහ කෘත්‍රිම බුද්ධිය කියන දේවල් එක්ක මේක මාර විදිහට දියුණු වුණා. කම්පියුටර්ස් කියන දේ. එතකොට අපි ඇයි මේ කම්පියුටර් සිස්ටම් කියන එක වැදගත් වෙන්නේ? කම්පියුටර් සිස්ටම් කියන එක වැදගත් වෙන්නේ ඇයි කියන කතන්දරේ තමයි අපි කතා කරන්නේ. එතකොට efficiency and productivity. Computers automate tasks, reducing errors and increasing output. අපි කොලයක් පෑනක් අරන් කරන වැඩේ කම්පියුටර් භාවිත කරද්දී ඒකේ තියෙන accuracy එක. හරිද? ඒ කියන්නේ ඒකේ තියෙන නිර්වද්‍යතාවය කියන එක පවතිනවා. ඒ වගේම automation අපි හිතලා කල්පනා කරලා කරන දේවල් මේක automatically ස්වයංක්‍රීයව සිද්ධ කරනවා. එතකොට ඒකත් එක්ක අපිට ලොකු කාර්යක්ෂමව වැඩ කටයුතු අපිට කරගෙන යන්න පුළුවන් පහසුකම ලැබෙනවා. ඒ වගේම එක වෙලාවක අපි හිතලා බලලා කරන දේවල් අපි කම්පියුටර් යූස් කරලා කරද්දී එකවර වැඩ කිහිපයක් අරගෙන කරගෙන යන්න පුළුවන් හැකියාව අපිට පවතිනවා. ඊළඟට ඉන්ෆර්මේෂන් මැනේජ්මන්ට් තොරතුරු කළමනාකරණය. ගබඩා කරගන්න, සංවිධානය කරගන්න, ඊට පස්සේ අවශ්‍ය වෙලාවට ටක් ගාලා නැවත ලබා ගන්න, රිට්‍රීව් කරන්න මාර ඉක්මන් පහසුකමක් ලැබෙනවා මේ කම්පියුටර් සිස්ටම් භාවිතා කිරීමෙන්. ඒතකොට අපි නිකන් අපි ෆයිල් ටිකක් අරගෙන ඕකේ එකින් එක හොය ඉන්න ටයිම් එකේදී මේකේ සර්ච් බාර් එකක් අරගෙන සර්ච් කරා ටක් ගාලා එනවා මේ කොහෙද තියෙන්නේ කියලා තැනත් එක්ක දිගට ගන්න පුළුවන් ශනික. ඒකට කමියුනිකේෂන් and කොලැබොරේෂන් සංනිවේදනය සහ මේ එකමුතු භාවයත් එක්ක ඔය ගැද වෙලා එකතු වෙලා මිනිසුත් එක්ක ග්ලෝබලි වැඩ කරන්න පුළුවන් කම්පියුටර් සිස්ටම් එකක් හරහා අපිට ලංකාවේ කොහෙද නැගිටියත් ඔයා ඉන්නේ යාපනයේ තව වාගේ මොහරි පාර්ට්නර් කෙනෙක් මොහරි වැඩක් කරගන්න ඉන්නේ අනික් කෙරවලේ කියලා හිතන්න. ඒතකොට යාලා දෙන්නන එක තැනකට එකතු වෙන්න පුළුවන් මේ ග්ලෝබලි කනෙක්ට් වෙන්න පුළුවන්. ඒකට ඊට පස්සේ කමියුනිකේට් කරන්න පුළුවන් රියල් ටයිම්. ඊට පස්සේ ටීම් වර්ක් එකක් විදිහට වැඩ ගන්න පුළුවන් ඔන්ලයින්. ওই දේවල් පහසුකම ලැබෙන්නේ
මේ කොම්පියුටර් සිස්ටම් භාවිතා කිරීම. නැත්තම් අපිට කොම්පියුටර් සිස්ටම් එකක් කියන දේ නැත්තම් ඉන්ටර්නෙට් කියන දේ නැත්තම් ඒතකොට ඉන්ටර්නෙට් යූස් වෙන්නේ කොම්පියුටර් සිස්ටම් එක තුලනේ. ඉන්ටර්නෙට් තිබ්බ කියලා වැඩකුත් නැහැ. කොම්පියුටර් සිස්ටම් එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඔයාලට ෆෝන් එකක් තියෙන්න ඕනේ. Wi-Fi router එකක් තිබ්බට වැඩක් නැහැ. Wi-Fi router එක යූස් කරලා ඉන්ටර්නෙට් යන්න මොකක් හරි device එකක්. ඒ වගේ තමයි. එතකොට එහෙම දේවල් තිබ්බේ නැත්තම් ඔයා යන්න ඕන වාහනයක හරි අදාළ පුද්ගලයා ඉන්න පැත්තට. ඒ වගේ. ඊට innovation and creativity tools for design, modeling and problem solving for fostering new ideas. ඔයගේ අර මේකේ innovation නවෝත්පාදනයක් තියෙන නවෝත්පාදනයක් සහ creativity කියන පැත්ත වැඩි දියුණු වෙලා තියෙනවා මේ computer system තුලින්. ඒතකොට මේ දේවල් හින්දා තමයි අපිට computer system කියන දේ වැදගත් වෙන්නේ. ඒතකොට අපි daily life එක ගත්තාම අපිට වැදගත් වෙනවා computer system. educational පැත්තෙන් online learning, research, digital books. අපිට පොත් දැන් මේ ගිහිල්ලා library ගානේ පොත් හොය shop ගානේ පොත් හොය ඉන්න ඕනේ. අපිට online book එක buy කරන්න හරි නැත්නම් PDF එකක් හොයාගෙන කියව ගන්න පුළුවන් phone එකකින්, laptop එකකින් වගේ. ඊළඟට communication, video calls with family, social media, entertainment, games, movies, music, work කරන්න online jobs, digital payments, health පැත්තෙන් online appointments, health apps, transportation පැත්තෙන් GPS navigation, online booking වගේ පහසුකම් තියෙනවා මේ computer system හරහා. development පැත්තට ගත්තාම digital government service, e-commerce websites, education ඔයගේ දේවල්, health care පැත්තෙන් සහ agriculture ඔය දේවල් සම්බන්ධයෙන් මේ computer system කියන එක මහා විදියට වැදගත් වෙනවා අපේ දේවල් කරගන්න. ඔය දේවල් තමයි computer system වල වැදගත්කම හැටියට අපිට ලැබෙන්නේ. ඔය දේවල් ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ. පළවෙනි දවසට computer system ගැන අපි මුලින් ඉඳන් ආපහු ගියොත් අපි මුලින්ම කතා කරා computer system එකක් කියන්නේ මොකක්ද කියන දේ. computer system එකක් කියන්නේ මොකක්ද කියන එක අපි තේරුම් ගත්තා. system එකක් කියන්නේ machine එකක් අපිට input process ඊට පස්සේ ඒක output කරලා සහ ගබඩා කරගන්න hardware සහ software use කරලා භාවිතා කරන්න පුළුවන් විදිහේ machine එක. ඔය තමයි computer system එක කියලා කෙටියෙන්ම ගත්තා. ඊට පස්සේ අපි ඒක practical example එක පොඩ්ඩක් කතා කරා. ඊට පස්සේ මේකේ diagram එක ගත්තාම flow එක කොහොමද යන්නේ, input එකක් මුලින්ම දෙන්න ඕන, ඊට පස්සේ ඒක process කිරීමට භාජනය කරන්න ඕන, ඊට පස්සේ output එකක් ලැබෙනවා, ඊට පස්සේ ඒක ගබඩා වෙනවා. ඔය විදිහට ඊට පස්සේ අපි day to day life එකේ දේවල් එක්ක අපි කතා කරා. ඊට පස්සේ definition එක ගැන කතා කරගෙන ඔහොම ඇවිල්ලා computer system එකේ component සංරචක ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. ඒක අපි කතා කරා. hardware සහ software කියන දේ. ඒතකොට software වලත් ආපහු කැටගරි දෙකක් තියෙනවා. system software සහ application software කියන දේ. ඒතකොට ඔය දේවල් අපි කතා කරගෙන ඇවිල්ලා ඊට පස්සේ computer වැඩ කරන්නේ කොහොමද කියන දේට එන්න කලින් අපි දත්ත සහ තොරතුරු කියන්නේ මොකක්ද කියන දේ තේරුම් ගත්තා. මම හිතන හැමෝගේ මොළුවට යන්නේ නැති කියලා. දේවල් කලින් ICT කරලා තිබ්බේ නැතා හෝ කරා හෝ අපි ආව මුලින්දලම ඊට පස්සේ practically example එක අපි කතා කරා input process output storage කියන කතන්දරේ කොහොමද සිද්ධ වෙන්නේ කියන එක. ඊට පස්සේ data representation කොහොමද මේ data represent වෙන්නේ, නැත්නම් මේක කොහොමද data ගබඩා වෙන්නේ computer system එක තුළ මොන විදිහකින්ද මොන ආකාරයෙන්ද ගබඩා වෙන්නේ කියන කතන්දරේදී අපි පොඩි idea එකක් ගත්තා. ඒක අපි මේ එළිය පවතින විදිහටම නෙමෙයි යන්නේ, ඒක කේතනය වෙනවා. කියන්නේ බිංදු එක විදිහට ඡේදනය වෙලා නැත්නම් ASCII Unicode ඔය විදිහට මේක අපිට මේ පේන දේවල් නිකන් කෝඩින් වගේ නිකන් ඉලක්කම් වගේ වෙලා
තමයි ස්ටෝර් වෙන්නේ ගබඩා වෙන්නේ කියන දේ ගැන අපි අයිඩියා එකක් ගත්තා. ඒක අපි ඉස්සරහට වැඩි දියුරට කතා කරනවා. ඉස්සරහට ඒතකොට ඔයාලට ඕක පැහැදිලිව තේරෙයි මේක පියවරෙන් පියවරට මේ මොකද මෙතනට එන්න කලින් සෑහෙන පියවර කිහිපයක් අපි එන්න ඕනි ස්ටෙප් ටික. ඒතකොට ඒකත් එක්ක ඔයාලට තේරෙයි. ඊට පස්සේ කම්පියුටර් නෙට්වර්ක් කියන්නේ මොකක්ද කියන එක අපි කතා කළා. ඒක ටයිප් තුනක් තියෙනවා LAN WAN ඉන්ටර්නෙට් කියලා. ඊට පස්සේ ඒකේ තියෙන බෙනිෆිට් ගැන අපි කතා කරා. ඊට පස්සේ බ්‍රීෆ්ලි KTM කම්පියුටර් හිස්ටරි ගැන කතා කරා. ඇබකසේ කියන එක තමයි මේ කවුන්ටින් ඩිවයිස් කියන එක ඇවිල්ලා ආවේ. ඊට පස්සේ ඒකත් එක්ක පැස්කලයින් ඔයගේ ලේබ්නිස් මැෂින්ස් කියන දේවල් ආවා. ඊට පස්සේ ඇනලිටිකල් එන්ජින් කියන එක තමයි කම්පියුටර් සිස්ටම් එකක් හදා ගන්න මූලික වශයෙන්ම පාදක කරගත්තේ ප්‍රෝග්‍රෑමබල් කම්පියුටර් ඩිවයිස් එක හදා ගන්න. ඊට පස්සේ පළවෙනිටම ලෝකෙට ආපු කම්පියුටර් එක තමයි ඉලෙක්ට්‍රොනික කම්පියුටර් එක තමයි ENIAC කියලා කියන්නේ. ඊළඟට ඒකත් එක්ක ඊට පස්සේ ට්‍රාන්සිස්ටර් සයිස් ආපු කාලෙත් එක්ක ජෙනරේෂන් එකත් එක්ක තව ටිකක් ඒක සයිස් එක අඩු කරගන්න, ස්පීඩ් එක වැඩි කරගන්න, ඊට වඩා වැඩ ප්‍රමාණයක් කරගන්න පුළුවන් විදියට හදාගත්තා. ඉම්ප්‍රූව්මන්ට් එකක් වුණා. ඊට පස්සේ පර්සනල් කම්පියුටර්ස් දැන් අද කාලේ පවතින තත්ත්වය. ඊට පස්සේ ඒකත් එක්ක ඉන්ටර්නෙට්, ස්මාර්ට්ෆෝන් සහ කෘත්‍රිම බුද්ධිය කියන දේවල් එක්ක අද වෙනකොට වර්ධනය වෙලා තියෙන එක අපි කතා කරගෙන ආවා. ළඟට මේක අවශ්‍යතාවය ගැන කතා කරලා අද අපි පළවෙනි දවසේ වැඩ කටයුතු ඉවර වෙනවා. මම හිතනවා හැමෝටම අයිඩියා එකක් එන්නේ නැති කියලා මේ මොඩියුල් එක සම්බන්ධ පටන් ගැනීමක් හොඳ පටන් ගැනීමක් ලැබෙන්නේ මේ ඔයාලට කරගෙන යන හොඳ පටන් ගැනීමක් ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ඊළඟට අපිට ඊළඟ දවසේ අපි කතා කරන්න තියෙනවා ඩිජිටල් ලොජික්ස්. හරිද? ඩිජිටල් ලොජික්ස් කතා කරන්න කලින් අපි නම්බර් සිස්ටම්. හරිද? නම්බර් සිස්ටම් ගැන කතා කරනවා. නම්බර් සිස්ටම් ඔයාලට මැත්ස් මොඩියුල් එකෙත් හම්බ වෙනවා. හරිද? මැත්ස් මොඩියුල් එකේ යද්දි නම්බර් සිස්ටම් කියන එක ඔයාලට හම්බ වෙනව නැවත. එතකොට ඒකෙදි කොහොමද මේ බයිනරි හෙක්සාඩෙසිමල් ඩෙසිමල් ඔය විදිහට ඔය කන්වර්ට් කරන නම්බර්ස් ඔය දේවල් අපි කතා කරලා තමයි ඩිජිටල් ලොජික්ස් කියන මාතෘකාවට එන්නේ. ඊට පස්සේ සතියේ වලදී ඊට පස්සේ අපි ටික ටික අපි ඉගෙන ගන්නවා මේකේ කොහොමද ආකිටෙක්චර් එක යන්නේ. ඔය දේවල් අපි මුලදී ඉන්ට්‍රොඩක්ෂන් මේ ප්‍රසන්ටේෂන් එකේදී මම කතා කරපු විදිහට ඒ දේවල් ටික අපි කතා කරගෙන යනවා. පිළිවෙලින් පිළිවෙලට. මෙතන අද දවසේ ගැනම හරි ගැටලුවක් පවතිනවා නම් කාටවත් ප්‍රශ්නයක් මාරි අහන්න තියෙනවා. තව කෝස් එක ගැන හරි මොන හරි දෙයක් අහන්න තියෙනවා දැන් අහන්න පුළුවන්. මම ක්ලාස් එක මෙතනින් වයින්ඩ් අප් කරනවා. හැමෝටම thank you හිටියට. ඔයාලා හිටියා නේ දෙන්නම දැන් පොඩ්ඩක් එහෙට මෙහෙට නේද මට මොකද මේ මම ෆෝන් එක අරන් ගියේ. ඊට පස්සේ මට මේක හොස්පොට් දීලා තිබ්බේ හින්දා කැන්සල් වුණා. ඔයාලා ඒත් හිටියනේ. මම හිතුවා හැමෝටම ක්ලියර් ඇති කියලා මට ඩවුට් එකක් තියෙනවා නම් කතා කරන්න පුළුවන්. නැත්නම් ඔයාලගේ අදහස chat එකේ දාන්න පුළුවන්. thank you හැමෝටම. හරියට good luck.